අපිට ලංකාවේ ඉන්න චන්නෝපුලි වගේ අපිට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරේ ඉන්න රංගන උදුම්බරක් මාලනී ෆොන්සේකා කියන අපේ නිලි රජින ගුත්තිල කියන අප්පච්චිගේ නාට්‍යයෙන් තමයි අත්පොත් යන්නේ මේ කලාවට. අවුරුදු 23ට ෂෝස් 23ක් කළේ නෑ. හැබැයි හොඳම ඒවා 8ක් කළා. නර්තනය කියන්නේ නිකම් නටන එක විතරක් නෙමේ අපේ ශරීරය පාවිච්චි කරලා බුදුම් දහම් සඟුන් කියන ත්‍රිවිධ රත්නයට කරන පූජාව. හැමෝටම කරන්න බෑ නර්තන ඉගෙන ගන්න එක. ඒකට ලොකු පිනක් තියෙන්න ඕනේ. අවුරුදු 23 මාරක් කරනවා අවුරුදු දෙකකින් අවුරුදු 25ක් කරනවා අපේ නර්තන පාසල පටන් අරගෙන ජීවිතේ කුණාටු වෙන්නේ අපේ ගමන යම් තාක් දුරකට වෙනස් කරලා අපිව ශක්තිමත් කරන්න. මේ දරුවන්ට කියලා දෙනවා විනයගරුක පුරවැසියෙක් බිහි වෙන්නේ කොහොමද කියන එක. අපි දැන් පුහුණු වීම කරගෙන යනවා රංගාභිෂේක 8 සඳහා. වැඩිහිටියම ස්ටුඩන්ට් ගත්තොත් වයස අවුරුදු 74යි. සංස්කෘතියේ රිද්මය සම්ප්‍රදායේ අලංකාරය වගේම ශ්‍රී ලාංකීය අභිමානය නිරූපණය කරන ප්‍රධානතම අංගයක් තමයි නර්තනය කියන්නේ. නර්තනය අපේ සංස්කෘතිය අපේ ලබැඳියාව මේ සියලු දේ එකතු කරන ලස්සන තෝතැන්නක් තමයි නර්තනය කලාව. ඉතින් නර්තනය කිව්වම ලංකාවේදීත් අපිට මුලින්ම මතක් වෙන යුවලක් ඉන්නවා. ඒ තමයි චන්නපුලි. නමුත් දැන් අපි ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවේ ඉඳිත් අපේ කලාව අපේ නර්තනය අපිට නැතුවම බැරි දෙයක්. මොකද ඒකෙන් තමයි අපේ සංස්කෘතිය අපි හැදුනේ වැඩුනේ අපේ ගායනය අපේ නර්තනය. ඉතින් අපි නර්තනය කිව්වම ඕස්ට්‍රේලියාවේදී අපිටත් ඒ වගේ මතක් වෙන යුවලක් ඉන්නවා. ඒ තමයි රංගන සහ උදුම්බර. ඉතින් මාත් එක්ක අද සන්නස කතා බහට එකතු වෙලා ඉන්නේ රංගන සහ උදුම්බර. ඉතින් ඔබ දෙපළවත් නංගිවත් මල්ලිවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. අපේ සාරධර්ම අපේ සංස්කෘතිය කිසිම අඩුවක් නැතුව ඔබ දෙපළ මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපේ දුර්වා දරුවන් අතර වැඩිහිටියන් අතර හරිම අපූර්ව ලෙස බෙදලා දෙනවා. ඉතින් ඔබ දෙපළ දැන් කොච්චර කාල විතර වෙනවද ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ කතාව අපේ සම්ප්‍රදාය අපේ නර්තනය අපේ කලාව අපි අතරට අරන් එන කතාව ආරම්භ වුණේ කොහොමද කියලා දැනගත්තා. ඉතින් බොහොම ස්තුතියි ප්‍රශානි වගේ හඳුන්වා දීමට. මම ඒකට පොඩ්ඩක් එකතු කරන්න කැමතියි මේ අපේ ආදරණීය චන්නයියා උපුලියක් ආදරේ මතක් කරනවා. මොකද ඉතින් අපි ඇත්තට මේගොල්ලෝ අපේ අයිකොන් හැටියට අපේ නිකන් ඒගොල්ලෝ තමයි අපිට මේ පාර ලස්සනට පෙන්නලා දුන්නේ. ඉතින් ඒ ගමන එනකොට ඉතින් අපි දෙන්න කොහොම හරි එකතු වෙලා මේ රටට ඇවිල්ලා මේ වැඩේ පටන් ගන්නකොට ගොඩක් අය කිව්වා ඉතින් ඔයා ඔය ඒ හඳුන්වා දීම ගොඩක් අය කිව්වා මේ රටට ආපු යුවල නර්තනය කරන අපිට ලංකාවේ ඉන්න චන්නෝපුලි වගේ අපිට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරේ ඉන්න රංගන උදුම්බරා කියලා. ඉතින් ඒක හරිම ගෞරවයක් අපිට ලොකු ගෞරවයක්. ඉතින් අපි ඒක රැකගෙන යන්න හැම වෙලේම උත්සාහ කළා. එතකොට ප්‍රශානී අවුරුදු 23ක් වෙනවා. දැන් අපේ මෙල්බන් නුවර කාලසීම හරියටම අවුරුදු 23ක කතාවක්. ඉතින් හරිම අහම්බු පැමිණීමක්. ඒක මං කියන්න ඕනේ කිසිම විදිහකින් සැලසුම් කරලා ඕස්ට්‍රේලියාවේ යන්න ඕනේ කියලා හිතලා එහෙම සැලසුමකින් ආපු ගමනක් නෙමෙයි. ඒක මං කියන්නේ ඉතින් මම විශ්වවිද්‍යාලේ යනකොට මගේ අවසාන වසරේ මම ඉන්නකොට මම මේ කියන දවසෙත් මගේ යුනිවර්සිටි එක ඉවර වෙලා මං ගෙදර එනවා. ගෙදර එනකොට මගේ අප්පච්චි ආදරෙන් මතක් කරන්න ඕනේ එස් කරුණාරත්න ලංකාවේ අවුරුදු 50කට අධික කාලයක් ශ්‍රී ලාංකීය වේදිකාවේ වේදිකා නාට්‍ය පරිවර්තකයෙක් අධ්‍යක්ෂකවරයෙක් නිෂ්පාදකවරයෙක් ඒ වගේම නළුවෙක්. ඉතින් එතුමා 1960 ගණන් වල විශ්වවිද්‍යාලයෙන් අයින් වෙනකොටම තමයි මේ නාට්‍ය ශාස්ත්‍රීය විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්නකොටත් අප්පච්චි නාට්‍ය ගණනාවක් කරලා තියෙනවා. ඉතින් තරුණ කාලේ ඉඳන්ම ඊට පස්සේ ගොඩක් ඒක පරිණත තැනක ඉන්නවා. මොකද මම මෙතන එතුමියවත් මතක් කරන්නම් අපි අතරින් ඉතාම ළඟදී අපෙන් වියෝ වුණු මාලනී ෆොන්සේකා කියන අපේ නිලි රජින ඉතාම පොඩිම පොඩි ඒ කියන්නේ ගුත්තිල කියන අප්පච්චිගේ වේදිකා නාට්‍යයේ සුරංගනාවියෝ අතර එක සුරංගනාවියෙක්ට තමයි මාලනී නන්දා
අප්පච්චිගේ නාට්‍යයෙන් තමයි අත්පොත් තියන්නේ මේ කලාවට. කලාවට අත්පොත් එතකොට එතන ඉඳන් නොරත රත එතන ඉඳන් දිගටම නාට්‍ය ගණනාවක මගේ අප්පච්චිගේ එනවා මාළනී නන්දා. ඉතින් අදටත් ඔයගොල්ලෝ ගිහිල්ලා ඕනම තැනක මේ එතුමියගේ හරි එතුමියගේ අවසාන කටයුතු දවසේ දේවල් බැලුවොත් කරු අයියා කියලා හැමෝම කතා කරන කරු අයියා මගේ අප්පච්චි. ඉතින් ඒ වගේ අසහාය නිලියක් වේදිකාවට පය තියන්නේ මගේ අප්පච්චිගේ අනුදැනුම සහ ඒ අවවාද අනුශාසනා ඒ සෙවන යට හැදෙන මහා ලොකු වෘක්ෂයක් තමයි ඒ නිලි රැජින. ඉතින් ඒ මගේ අප්පච්චි ගැන ඉතාම පොඩි හැඳින්වීමක්. එතකොට මේ කියන දවසේ විශ්වවිද්‍යාල ඉවරලා මම ගෙදර එනකොට 90 දශකයේ එතකොට අප්පච්චි ඒ වෙනකොට කරනවා ගොඩාක් පරිවර්තන. ඉතින් එතකොට තරුණ නාට්‍ය ශිල්පීන් ගොඩාක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ගොඩාක් අප්පච්චිව හොයාගෙන එනවා මේ ට්‍රාන්ස්ලේෂන්ස් කරගන්න. ඒවා මොකද ලංකාවේ හරිම ප්‍රචලිත වෙනවා. අප්පච්චි ගොඩාක් සම්මාන ලබා ගන්නවා. අප්පච්චි නිසා මේ තරුණ පරපුර ගොඩක් සම්මාන ගන්නවා. හොඳම පරිවර්තනය, හොඳම නාට්‍ය, හොඳම නළුවා. ඉතින් ගොඩක් අය මේ 90 දශකයේ වෙනකොට අප්පච්චි හරිම උත්සුක වෙනවා ඒක කරන්න. මුලදිත් එයා කරා කලිගිවුල තමයි අප්පච්චිගේ පළවෙනියෙන්ම අප්පච්චි කර පරිවර්තනය. ඉතින් එතකොට මේ කියන බුද්ධික දමයන්ත කියන ලංකාවේ තාම ගොඩක් අය දන්න නාට්‍යකරුවා ඒ වෙනකොට බුද්ධික අයියා ගොඩක් අප්පච්චිත් එක්ක නාට්‍ය කරනවා. එයාගේ ප්‍රසිද්ධම නාට්‍ය ඔක්කොම දවස තාම ගෙවුන්නේ නැහැ. කුවේනි ඒ වගේ නාට්‍ය ගණනාවක් බුද්ධික අයියාගේ. මේ බුද්ධික අයියා ඉන්නවා අපේ ගෙදර අප්පච්චි ගාව පත්තරේ දිවයින පත්තරේ යතේ තියාගෙන මං ඉතින් එයාටත් හලෝ කියලා මං ගෙදර ඇතුළට යනවා. ටික වෙලාවකින් මගේ අප්පච්චි මට කතා කරලා කියනවා පොඩි පුතා මේ ශිෂ්‍යත්වයට ඔයාටත් දාන්න පුළුවන් නේ. මෙතන මේ ස්කෝලර්ෂිප් එකක් තියෙනවානේ. ඉතින් මේ බුද්ධිකයි යන්නේ එදා ඒ 2000 වර්ෂේ. 2000 නෑ 2001 මගේ ෆයිනල් ඉයර් එකේ 2001 බුද්ධික අයියා එනවා පත්තරෙත් එක්ක මේක තමයි මේ ජනාධිපති ශිෂ්‍යත්ව. ඉතින් ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් බුද්ධික අයියා එන්නේ නාට්‍යකරුවෙක් හැටියට අප්පච්චි හම්බෙන්න සර් මට මේ ඇප්ලිකේෂන් එක දාන්න උදව් කරන්න. මට මේකට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මේ ශිෂ්‍යත්වය ගැන ඉතාම කෙටියෙන් සඳහන් කරොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඉන්න ජනාධිපතිනි හැටියට ඉන්න අවස්ථාවේ රජයේ සේවකයන්ගේ දරුවන්ට විශේෂ ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. පිටරට ගිහිලා කියන්නේ අපේ ලංකාවේ හදාරන්න බැරි විෂයන් තෝරගන්න ඕනේ උසස් අධ්‍යාපනය සඳහා. උසස් අධ්‍යාපනය පිටරට හදාරන්න. ඉතින් එතකොට ලංකාවේ ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඒ වගේ ක්‍රයිටීරියා ටිකක් තිබුණා. ඒ වෙනකොට අප්පච්චි දැන් දන්නවනේ මම දැන් ෆයිනල් ඉයර් එකේ. ඒතකොට මම ඉන්නේ කොහෙද? සෞන්දර්ය විශ්වවිද්‍යාලේ. මම ඉතින් හරිම වාසනාවන්ත වුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් හැටියට නර්තනයේ විශේෂවේදී උපාධිය අරගෙන එළියට එන්න. ඉතින් එතකොට මේ පත්තරේ දැක්ක ඇඩ්වර්ටයිස්මන්ට් එක අරන් එන්නේ බුද්ධික අයියා. හැබැයි ඒක කවදාවත් නොහිතපු විදිහට පත්තරේ බලනකොට ඉතින් ඇත්තටම මටත් ඇප්ලයි කරන්න පුළුවන්. මොකද දැන් අපිට ග්‍රැජුවේෂන් ලැබෙනවානේ කියලා. ඉතින් එහෙම තමයි මේ තාම අහඹු ගමන. එතකොට ඒ ඇප්ලිකේෂන් එක තමයි දාන්නේ. එතනින් තමයි මේ ගමන ආරම්භ වෙන්නේ. ඉතින් මම රංගනට දෙන්නම් ඒකට එයා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. මටත් කෘතුහලයක් තිබ්බේ දැන් උදුම්බරා ඒ පැත්තෙන් එද්දී කොහොමද රංගන මේ ගමනට සම්බන්ධ වුණේ කියලා දැනගන්න. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට එන්නේ ඇත්තටම දැන් එයා මේ පත්‍රය ගැන විස්තර කිව්වහම එයා මට කිව්වා මෙන්න මෙහෙම පත්‍රයක් තියෙනවා දැන් මේ රෑ 9යි වෙලාව. මම මොකද අපි හැමදාම ඉතින් හවසට ඕගොල්ලෝ දන්නවනේ ඉතින් ඉස්සර අපිට මේ ස්මාර්ට් ෆෝන් තිබ්බේ නැහැ. නමුත් අපිට පොඩි Nokia ෆෝන් එකක් තිබුණා. ඉතින් ඒකෙන් තමයි අපි අපේ ආදර සම්බන්ධතාවය පවත්වාගෙන ගියේ. ඉතින් හැමදාම හවසට කතා කරනවා. එතකොට
එයා කිව්වා මෙන්න මෙහෙම පත්තරයක් තියෙනවා බලන්න කියලා. බස්ස බලනකොට දැන් ඒ වෙනකොට අපේ පෙරදින මම හිටියේ පෙරදින විශ්වවිද්‍යාලයේ මම කෘෂි විද්‍යාර්ථියෙක්. ඔබත් එතකොට අවසන් වසරේ. මමත් අවසන් වසරේම ඉන්නේ. මොකද ඒ වෙනකොට සහ මම ලංකාවේ ලෝ කෙනෙක්. මම ලෝ කොලෙජ් කියලා ලෝ ක්වොලිෆයි වෙලා ඊට අමතරව පෙරදිනේ මම ඉගෙන ගත්තා. මොකද මට ලකුණු 4ක් මදි වුණා මෙඩිසින් කරන්න වෛද්‍ය විද්‍යාව හදාරන්න. නමුත් මම ගියේ කෘෂි විද්‍යා අංශයට. ඉතින් ඒ ඉන්නකොට මෙයා කිව්වහන් පස්සේ දැන් මේ පුස්තකාලේ වහලා රෑ 9 මාට කතා කරනකොට ඉතින් එකම දේ අපේ පල්ලෙය හොස්ටල් එකේ පල්ලෙය තිබුණ කොත්තු දාන කඩයක්. ඉතින් ඒ කොත්තු දාන කඩේට ගිහලා බලනකොට මෙන්න මේ පත්‍ර මේ මුදලාටිට මම බොහොම හැමොත් එක්කම බොහොම කුළුපගෝ ජීවත් වෙන මිනිස්සෙක් විහිළුවක් තහලුවක් කරලා ඉතින් මුදලාටින් අහපුවා අයියෝ මහත්තයා මේ පත්‍රය ගෙනනකොට ඒ පත්‍රය තමයි මේ ඇප්ලිකේෂන් ඉතින් මොකද අපි ෆයිනලි ඉන්නකොට අපි අපේ CV එක අපි හදලා තිබුණා. ඉතින් පහුවෙන්ද 12ට කලින් මේක දාන්න ඕනේ ලියාපදිංචි තපෑලි. ඉතින් එයා මට කිව්වේ ඉඳන් මම ටක් ගාලා පහුවෙන්ද උදේට ගිහලා කොහොම හරි මේ දැම්මා. ඉතින් මම හිතුවේ නා අපිට හම්බෙ කියලා. ඉතින් අපි ඊට පස්සේ මේ සම්මුඛ පරීක්ෂණ කීපයකට අපි ගිහිල්ලා ඊට පස්සේ කොහොම හරි අපි දෙන්නටම මං හිතන්නේ එතන හිටපු එකම යුවල කියන්නේ ඊට පස්සේ අවුරුදු 2කමාරක් විතර ගියා මේක හම්බෙන්න. ඒ වෙනකොට අපි එතකොට විවාහ දිවියටපත් වුණා. ඉතින් අපි ඒක අදහස අත්හැරලා තිබුණේ. ඒ කියන්නේ මොකද අපි හිතුවේ ඇත්තටම මේක දේශපාලන වාසිතකා ඒගොල්ලන්ගේ දරුවන් විතර හම්බෙන්න කියලා. නමුත් ඇත්තටම අපි දෙන්නට හම්බුණා ඒක වෙනම. ඉතින් අවුරුදු 2කමාරක් ගියා ඇප්ලයි කරලා අපිට ඒ උත්තරේ එන්න. ඉතින් ඒ අතරතුර අපි විවාහ වුණා. ඊට පස්සේ අපි අපේ ගමන් මාර්ගය අපි ගියා. ඉතින් යනකොට කොහොම හරි ඊට පස්සේ ඒ ඇප්ලයි කරලා අපි දෙන්නටම හම්බුණා. ඉතින් අපි ඉංග්ලන්ඩ් යන්න කියලා හිටියේ. නමුත් ඉංග්ලන්ඩ් වලට වඩා මොකද සෙප්තැම්බර් වල කෝසස් පටන් ගන්න. ඒතර අපි මෙහි ඉංග්ලන්ඩ් යනවා කියන එකට මම පොඩි දෙයක් එකතු කරන්නම්. ඇත්තටම ඒක අපේ මහාචාර්ය තිස්ස කාර්යවසම් කියන මහා විශාල මහා වෘක්ෂ ඉතින් අසුරු කරන්න ලැබීම ලොකු පිනක්. ඉතින් එතුමා මගේ අප්පච්චිව බොහොම ඈත කාලේ ඉඳන් දන්නවා නාට්‍යකරුවෙක් ඒගොල්ලෝ වැඩ කරලා තියෙනවා. එතකොට මගේ විශ්වවිද්‍යාලේ මගේ අවසාන අපි තීසිස් එකේ එක්ස්ටර්නල් ලෙක්චරර් එක එක්ස්ටර්නලි බලන්න ඕනේනේ. එතකොට ඒ එක්ස්ටර්නලි බැලුවේ අපේ මේ මහාචාර්ය තිස්සකාර්යවසම් මැතිතුමා. ඉතින් මුදියන්සේ දිසානායක මගේ ආදරණීය සර් මම බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. නර්තන අංශයේ අංශාධිපති හැටියට හිටියේ මම කැම්පස් එකට යනකොට. සර් තමයි ඇත්තටම මේ ස්කෝලර්ෂිප් එකට හරි මේ ඇප්ලිකේෂන් එකට හරි මම මේකට උත්සාහ කරනකොට සර් තමයි මට කිව්වේ. මොකද මම මේක ඇප්ලයි කරලත් ඇත්තටම හිතුවා හරි දැන් ඩාන්සිංනේ අපි කළේ. මම එතකොට මට යන්න තියෙන දුරම ගමන මං වෙන තැනකට යනවා නම් ඉන්දියාව. නර්තනයෙන් මං උසස් අධ්‍යාපනය සඳහා යා යුත්තේ ඉන්දියාවට. ඒ වෙනකොට මට ඒකට පන්නරයකුත් තිබුණා. මොකද මිරැන්ඩා හේමලතා කියන මගේ ආදරණීය ගුරු මෑණියන් අතරෙන් මතක් කරනවා. ඒ ඉතින් මට දෙවෙනි අම්මා වෙච්ච ගුරුතුමියක්. මොකද මම භරතනාට්‍යම් විෂය දිගටම හැදෑරුවේ මිරන්ඩා හැමලතා මිස්ගෙන්. ඉතින් ඒ තුරුමිය ගාව හැදී වැඩුණා, ඉගෙන ගත්තා. ඊට පස්සේ අරංගේත්‍රම් එක කරා. ඊට පස්සේ විශාරද විභාග දක්වා බාත් කණ්ඩේ සංගීත විද්‍යාපීඨයේ විශාරද විභාග දක්වා එතුමිය අපිව ගෙන ගියා. ඉතින් ඒක නිසා මම වාග්යවන්ත වුණා ඒ ටයිටල් එක නාමය මගේ නමට ඉස්සරහට දාගන්නත්. එතකොට මේ මුදියන්ස සර් මට කියනවා මේ උදුම්බරා ඉන්දියාවේ යන්නේ ඇයි? ඉන්දියාවෙන් මේ පශ්චාත් උපාධි මාස්ටර්ස් ගෙනාපු අය තමයි අපේ ලංකාවේ ගොඩාක් ඉන්නේ. බහුතරයක්. ඉතින් සර්ම කිව්වා මමත් ඉන්දියාවේ. ඉතින් ඇයි ඔයා ඉන්දියාවේ යන්නේ? දැන් ඔයා අපිට වඩා ගොඩක් පස්සේ ජෙනරේෂන්ස් වල. ඉතින් ඔයාට විදේශ රටකට යන්න පුළුවන්. ඔයා වෙස්ටර්න් රටකට යන්න. ඔයාට ඒ භාෂාව පුළුවන්. අපිට ඒ දවස්වල ඒව ඇත්තට බැරි නිසා අපි ඉන්දියාවට ගියා. ඉතින් එහෙම කියලා සර් ඇත්තටම ඉතින් තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕනේ. නිදුක් නිරෝගී සුවයම ලැබෙන්න ඕනේ. මේ දවස්වල මම ඒක මතක් කරන්නත් ඕනේ සර් පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබෙන්න. අනිවාර්යයෙන්ම සර්ට. ඉතින් සර් තමයි මගේ ඇස් දෙක ඇරලා මේ වෙස්ටර්න් රටකට ගිහින් අපිට හදාරන්න පුළුවන් කියන එක පෙන්නලා දුන්නේ. ඉතින් සර් මට කිව්වා කොරියෝග්‍රැෆි, performing art මේවා තෝරගන්න වෙන රටකට යන්න. ඉතින් සර් මට ඒ මාර්ගය සැලැක්සුවා. එතනින් තමයි අර මේ විෂය තෝරගන්නේ. ඉතින් ඒකෙන් තමයි අර මෙතනට එන්නේ. ඒතකොට මට සර් මේ මහාචාර්ය තිස්සකාර්යවසම් මැතිතුමා මතක් කරන්නත් ඕනේ උනේ. සර්ත් මට අර මේ රංගන කිව්ව නිසා එංගලන්තේ සර් ඉතින් ගොඩක් කිව්වා තිස්ස සර්
එංගලන්තය යන්න උදුම්බරා එංගලන්තය යන්න එංගලන්ත තමයි හොඳම රට ඒකට යන්නේ කියලා. ඉතින් ඇත්තටම ඇප්ලිකේෂන් එකක් දැම්මා මෙහි සහ ඕස්ට්‍රේලියාව. එතකොට මෙහි ඔෆර් එක අපිට කලින් ආවා ප්‍රශානි. ඉතින් මොකද ඉංග්ලන්ඩ් වල පටන් ගන්නෙත් සෙප්තැම්බර්. ඉතින් එතකොට මේක ආවා. එහෙම තමයි ඊට පස්සේ මම මෙහි ඇවිල්ලා ඉන්නකොට ඇත්තටම මට ඉංග්ලන්ඩ් වල සරේ යුනිවර්සිටි එකනොත් ඔෆර් එක ආවා. ඉතින් ඒ වෙනකොට මම මෙහි ඇවිල්ලා අපි දෙන්න මේක පටන් අරන් තිබුණා. ඉතින් එතකොට රංගන එනවා එයාගේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් මාස්ටර්ස් වලට. එතකොට මං එනවා මගේ කොරියෝග්‍රෆි මාස්ටර් එකට මම මෙල්බර්න් යුනිවර්සිටි එකේ වික්ටෝරියන් කොලෙජ් ඔෆ් දි ආර්ට්ස් අදටත් මේ ඕස්ට්‍රේලියාවේ මේ ආර්ට් වලට ග්‍රැජුවේට් වෙන්න හරි එතනින් එහාට පෝස්ට් ග්‍රැජුවේට් ඔය ඩිග්‍රීස් ටික ගන්න පුළුවන් එකම තැන මුළු ඕස්ට්‍රේලියාවෙම මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වික්ටෝරියන් කොලෙජ් ඔෆ් දි ආර්ට්ස්. ඉතින් ඒකත් මගේ ලොකු භාග්‍යයක්. ඒ තියෙන මුළු ලෝකෙම දන්න ලොකුම ආයතනයකට එන්න ලැබෙනවා මගේ කොරියෝග්‍රෆි මාස්ටර් එක කරගන්න. එතකොට රංගන එනවා ඩීකින් යුනිවර්සිටි එකට MBA එකට. ඉතින් ඔන්න එහෙම තමයි ලංකාවේ ඉඳන් රංගනයි උදුම්බරාගේ කතාව මෙහෙට එනකන් හැදිලා තියෙන්නේ. මම කිව්වා කලා පළපුරකින් එන්නේ කියලා. අපි ඒ වුණත් දැනගත්තේ උදුම්බරාගේ කලා පළපුර ගැන විතරයි. මං අහලා තියෙනවා රංගනත් එන්නේ කලා පළපුරකින් කියලා. ඒ ගැනත් අපිට විස්තර කරොත්. ඒ වගේම දැන් ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ මොන වගේ අභියෝගයන්ටද අද වෙනකම් මෙතනට එනකම් මුහුණ දුන්නේ කියලා කිව්වා. ඔව් ඇත්තටම මම මෙහිදී මතක් කරන්න ඕන මගේ අම්මා නන්දා රත්නතුංග. එතකොට ඒ අම්මා සහ උදුම්බරාගේ තාත්තා එස්කරු එකම වේදිකාවේ එක නාට්‍යවල රංගපාලා තියෙනවා. එතකොට මගේ තාත්තයි උදුම්බරාගේ තාත්තා එක විශ්වවිද්‍යාලයේ එක ගමේ. අම්මලා දෙන්න එක විශ්වවිද්‍යාලයේ මෙයාගේ අම්මා සංගීතාංශයේ මගේ අම්මා නර්තනාංශයේ. එතකොට ඒ දෙන්නත් හේවුඩ් එකේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අපි ඔක්කොම කියන හේවුඩ් එකේ තමයි හිටියේ. එතකොට එහෙම සම්බන්ධතාවයක් තමයි මම එන්නේ. ඒක මගේ මෙහිදී මතක් කරන්න මගේ නටුම් ගුරුවරයා නන්දන බාලසූරිය සර් DS සේනානායක විද්‍යාලයේ අදටත් මම එතුමා මතක් කරන ඒ වගේ මට හිසවෙස් තිබ්බ මහා කේල්වල ගුරුන්නාන්සේ. එතුමා අද ජීවිතුන් අතර නැහැ. ඉතින් ඒ ඔක්කොම මම හදපිරි බොහොම යටහත් පහත් ඒ මගේ ගුරුවරු මතක් කරනවා. එතකොට අපි මෙහෙ ඒක තමයි මගේ ඉතිහාසය පසුබිම සහ අපි මෙහෙට එනකොට ඇත්තටම යම් ශ්‍රී ලංකන් සංවිධාන තිබුණේ සංවිධානවල සහ හිටපු යම් පුද්ගලයෝ යම් සුළුසුළුවට මේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික දේවල් පොඩි උත්සාහයක් දරලා තිබ්බා. වේදිකාවක් හදලා තිබුණා. උදාහරණයක් හැටියට මම කිව්වොත් ඩොක්ටර් ඕල්ගා මෙන්ඩිස්. එතකොට කරූලියනාරච්චි, රමණි ෆර්නෑන්ඩෝ ඔය වගේ සහ රමණි ලියනාරච්චි, මාලනී ජයසිංහ ඔය වගේ ශාමන් අපි දන්නා මේ මහාචාර්ය දිරිවිර සරච්චන්දගේ නාට්‍යවල හිටපු පොතේ ගුරා ශාමන් ජයසිංහ මහත්මයා. ඒතර මේ වගේ පතාකයෙන් මේ රටට ඇවිල්ලා හිටියේ. ඒතර ඒගොල්ලෝ වේදිකාවක් හදලා තිබුණා. ඒතර යම් උත්සාහ දරා තිබ්බා. ඒතර අපිට ඒක එකතු වුණා නර්තන පිළිබඳ මෙහෙම යුවලක් ඇවිල්ලා ඉන්නවා කියලා අපිට සම්බන්ධ වුණා. එතකොට පාරම්පරික දේවල් මේ රටේ කෙමෙන් අපි උගන්වන්න පටන් ගත්තා. එතකොට ලංකාවේ දජය මේ ඕස්ට්‍රේලියානු අහසේ අපි බොහෝම නිර්භයව ඉදිරිපත් කරා. උදාහරණයක් හැටියට කිව්වොත් 2003 ජානක පෙරේරා මහත්මයා කැන්බරා නුවර ඉන්නකොට අපි ටූරිසම් සම්බන්ධ දේවල් කරා. ඊට අමතරව මෙහි කවුන්සිල් එක්ක වැඩමුළු පවත්වලා තිනවා. සහ ICC World Cup එක ආවට මේ ක්‍රිකට් කණ්ඩායම ආවට පස්සේ ලංකාව නියෝජනය කරන අපේ කණ්ඩායම තමයි දෙපාරක්ම ගියේ ජීලොන් වලට සහ මේ මෙල්බර්න් වල තිබ්බ ඉනෝගරල් සෙරමනි එකට. ඉතින් ඔය වගේ සහ ඊට අමතරව MCG එකේ අපි ගිහලා නැටුවා කීප සැරයක්ම. ඊට අමතරව MCG එකේ ශ්‍රී ලාංකීය උත්සවය වල අපි නටලා තිනවා මේ ක්‍රිකට් මේ ප්ලේ කරනකොට. සහ ඊට අමතරව එකම නර්තන කණ්ඩායම ඔස්ට්‍රේලියන් ඩාන්ස් අවෝඩ් සෙරමනි කියලා ඉවෙන්ට් එකක් තිබුණා. ඒකට සම්බන්ධ වෙච්ච එකම ලාංකීය නර්තන කණ්ඩායම රංගන උදුම්බරා නර්තන කණ්ඩායම. ඉතින් එතකොට ඔබ ඇහුවා කොහොමද අපිට එන අභියෝග මොනවාද කියන. එතකොට අපිට තියෙන අභියෝගය තමයි අපි මේ රටට එනකොට අපි එන්නේ ආධුනික රටකට. එතකොට ළමයි මෙහි ඉපදුනාම ළමයි සිංහල ගෙදර සිංහල භාෂාව කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට අපේ පන්තියට එනකොට අපි බලන්නේ පුළුවන් තරමක් ළමයින්ට කියලා දෙනවා අපි කවුද? අපිට මේ ඕස්ට්‍රේලියන් පාස්පෝර්ට් තමයි තියෙන්නේ. අපි මෙහි පුරවැසියෝ. නමුත් ඕස්ට්‍රේලියානු රජය
එක කොඩියක් යට ලෝකේ ඉන්න ජාතීන් 200කට වඩා වැඩි ප්‍රමාණයක් මේ රටේ ජීවත් වෙනවා. මල්ටිකල්චරල් අපේ දේ පවත්වාගෙන අපේ සංස්කෘතිය අපේ ආගම පවත්වාගෙන මේ රටෙන් අනිත් එක උදව් කරනවා. අපි ඒක නිසා හිසනම ආචාර කරනවා මේ රටේ මේ ආණ්ඩුවට. ඒ මොකද අපිට ඒ දෙන සහයෝගයට. එතකොට අපේ නර්තන පන්තිර සම්බන්ධන දුවා දරුවන්ට අපි කියන්නේ අපි කවුද, අපි කොහෙන්ද ආවේ, අපේ පැවැත්ම කොහෙද, අපේ අක්මුල් කොහෙද, සහ ඊට අමතර බුද්ධ ධර්මයේ ඇසුරෙන් අපි කොහොමද අපිට එන ජීවිතේ අභියෝග මුහුණ දෙන්නේ කොහොමද. එතකොට මේ දරුවෝ මේ ඉස්කෝල වලට ගියපම ඔයගොල්ලෝ දන්නවා යම් දේවල් අපි ගත්ත උදාහරණයක් විදිහට බුලින් ගැන කතා කරනවා. ඒතර සමහරක් වෙන මානසික ආතතිය ගැන අපි ස්ට්‍රෙස් කියන වචනේ මේ රටේ බොහෝම ප්‍රසිද්ධ වචනයක්. හැමදේටම ස්ට්‍රෙස්. අපි ලංකාවේ ස්ට්‍රෙස් නැති කෙනෙක් නැති තරම්. නමුත් අපේ ලංකාවේ අපි ඒ ස්ට්‍රෙස් කියන වචනේ අපිට තිබෙන. අපි බොහෝම හැමදේට මුහුණ දීලා බොහෝම ශක්තිවන්ත. ඒ මොකද අපිට ආපු පන්නරේ. අපි පැවැත්ෙන රාවණක්. අපේ එන පන්නරෙන් තමයි අපි ලොකු දාගැබ් හදපු, ලොකු වෙහෙර විහාර හදපු, ලොකු වැව් හදපු බොහෝම ශ්‍රස්ත්‍රීක බොහෝම ශක්තිවන්ත ජාතියක්. එතකොට ඒ පන්නරයත් එක්ක අපි කොහොමද මේ දුවදරුවන්ට අපේ දලබාගත්ත දැනුම දෙන්නේ. එතකොට අභියෝගය තමයි එතකොට මේ ඉංග්‍රීසි කතා කරන මේගොල්ලෝ ගෙදරින් එළියට ගියාට පස්සේ ඉංග්‍රීසි කතා කරන සමාජයක කොහොමද අපේ නර්තන අපි කියලා දෙන්නේ. ඒ නර්තනයෙන් තියෙන හොඳ දේවල් මොනවාද, වටිනාකම් මොනවාද, අපි කොහොමද ඒ දේවල් අන්නේ ඒවත් කියලා දෙනකොට ළමයි දැනගත්තා නර්තනය කියන්නේ නිකන් නටන එක විතරක් නෙමේ, අපේ ශරීරය පාවිච්චි කරලා බුදුම් දහම් සඟුන් කියන ත්‍රිවිධ රත්නයට කරන පූජාව. නර්තනය කියන්නේ. එතකොට ඒ වගේ උතුම් දෙයක්. මොකද නර්තනය කරන හැමෝටම කරන්න බෑ. නර්තනය ඉගෙන ගන්න එක. ඒ කරන්න නම් ඒකට ලොකු පිනක් තියෙන්න ඕනේ. මොකද අපි මේ කය භාවිතා කරලා ඒ කරන පූජාව හින්දා ඒ ශිල්පීන් බිහි වෙන්න නම් මේ නර්තන කාලයක් තිස්සේ අපි ඉගෙන ගන්න ඕනේ. ඒ පාරම්පරික දේ ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ පුරන් ලෝකේ තියෙන ඕනෑම නර්තන ශෛලියක් ඉගෙන ගන්න. සහ එතකොට ඕනම භාෂාව අපි සිංහල භාෂාවක් කතා කරනවා. ලෝකේ ඕනම භාෂාවක් අපිට ඉගෙන කතා කරන්න ඊටාම පහසුවෙන් කතා කරන්න පුළුවන්. ඒත් මොකද අපේ කට්ටිය ඉතාලිය ඉන්නවා, අපේ කට්ටිය ප්‍රංශ ඉන්නවා, අපේ කට්ටිය කසකස්තාන ඉන්නවා. ඕන රටක හැම ගොඩක් රටවල ඉන්න. එතකොට ඒ කොයි රටකට ගියත් ඒ භාෂාව ඉතා කෙටි කාලයකින් අනිත් ජාතීන්ට වඩා කතා කරන්න පුළුවන් අපේ සිංහල භාෂාව හින්දා. ඉතින් ඒ අභියෝගත් එක්ක තමයි අපි මේ නර්තනය උගන්වන්නේ අපේ දරුවන්ට. ඔබ පැවසුවා අපි යක්කුන්ගෙන් පැවතෙන ඉතාම ආඩම්බරකාර ජාතියක්. ඇත්තටම අපේ සංස්කෘතිය, අපේ කම ඔස්ට්‍රේලියාවේ ගෙදරක පවුලක ගෙදරකට අපි ගියාම ඇත්තටම අපි දකින්න දෙන්නේ. අද ඇත්තටම හරිම සතුටුයි. නංගීත් මල්ලීත් අපිත් එක්ක මේ කතා බහට මෙතන එකට එකතු වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් අපි මෙහි සංස්කෘතියට අනුව අපි ගෙදරකට ගියාම දුවදරුවන්ව දකින්න නැති තරම්. ඒ විතරක් නෙමෙයි අපි ගෙදර අපි ගෙදර දානයක් දෙනවනම් එතකොට අපි වැඩිහිටිය හැටියට අපි මොකද්ද කරන්න ඕනේ? අපේ යුතුයකම සහ වගකීමක් තියෙනවා. දරුවන්ට ඒ වරද පටවන්න බෑ. අවුරුදු 18ක් වෙනකන් ඒ කැලෙන් පොඩි ඇතෙක් ගෙනාවොත් අපි ඇතාව හීලා කරනවා. අපේ සමාජයට ගැලපෙන. එතකොට දරුවා කියන එක්කෙනත් අපි සමාජයට අපි හීලා කරලා හොඳ පුරවැසියෙක් බිහි කරනවා. එතකොට සමහර ගෙවල් වල දාන ගෙවල් වලට ගියපුවාම ඒ දාන ගෙදර පවා ඉන්න දුවදරුවන් කාමරයට වෙලා ගේම් ගහනවා. එහෙම නැත්නම් යාළුවොත් එක්ක chat කරනවා. මම සමහරක් වෙලාවට ගිහිල්ලා මොකද මම බයක් නැහැ. මොකද ඕන තැනක මගේ යාළුවෝ දන්නවා. සමාජින්න කට්ටිය මොකද මම හරි දෙයක් කරින්ද මම ඕන තැනක ඒක සමහරලාට රංගනට කියනවත් මේ රංගන ඔයා ගිහිල්ලා කතා කරොත් මේ ළමයි ටික ඒයි කියලා. ඉතින් මොකද ඇත්තටම අපි මේ කලාව රුම කරගෙන ආපු නිසාදෝ ඇත්තටම ඒ වගේ අවස්ථාවල අපි කළ යුත්තේ මොකද්ද? අපි මේ දරුවන්ට අපිනේ ඒක උගන්වන්න ඕනේ. හරියටම අර නර්තනය අපි අත්පොත් තියනවා වගේ මේ සියලු ගති සිරිත් විරිත්. දානයක් කියන්නේ මොකද්ද? බණ ගෙදරක් කියලා ගෙදරට ස්වාමින් වහන්සේලා වැඩම කරවලා මේ දේ කරනවා නම් එතකොට ගෙදර මූලික ළමයි ටික ඒ ළමයි දෙන්න හරි තුන් දෙනා හරි තමයි ආදර්ශය දෙන්නේ යාගලගේ එන යාළුවන්ට. අපි මෙතන ඉන්න ඕනේ. අපි මේ විදියට අඳින්න ඕනේ. අපි කතා කරන්නේ මේ විදියට මේ වෙලාවේ අපිට තියෙන ඩිසිප්ලින් එක මේකයි. එතකොට අපි මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ස්වාමින් වහන්සේලාට දානේ බෙදන්නේ කොහොමද? ඒකෙදි අපි අනුගමනය කරන්න ඕනේ නීති රීති මාලාව මොකද්ද? ඉතින් මේක අපි අපේ දරුවන්ට අපි දායාද කරේ නැත්තම් එයාලට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ එන්නේ නැහැ කියන එක දෙමව්පියෝ හැටියට අපි කියනවා නම් මම නම් එතන දරුවන්ට දොස් කියන්නේ නැහැ.
ඒක අපි දෙමව්පියෝ වෙන අපිට අපේ යුතුකමක්. අපි කළ යුතු දෙයක්. ඉතින් ඒක ඒ විදිහටම අපේ නර්තන පන්තියේදී ඔය සියල්ල දරුවන්ට කියලා දෙන පාඨමාලාවක් තමයි අපේ තියෙන්නේ. නැතුව ආවහම එක්කෝ නර්තනය විතරක් ඉගෙන යන තැනක් නෑ, අනිවාර්යෙන්ම නෑ. මුකුත් මියුසික් එකක් දාලා ඒකට ඇඟේ චලන ටිකක් කරනවා නෙමෙයි. නමස්කාරය කරන එකේ තේරුම, ඇයි නමස්කාරයක් කරලා පටන් ගන්න, කාටද නමස්කාරය කරන්නේ? නමස්කාරයත් මම දන්න තරමින් අපි ඒක වන්දලා ගුරුවරුන්ට හරියටම හරියට නැටුම් ගන්න, නැටුම් වල අපි ඒක තෙයත්තා කියලා තුන් පාරක් කරන කියන්නේ තියනවනේ අපේ පපුවට අත තියලා. එතකොට මේ අත් දෙක දොහොත් මුදුන් තියලා මේ අත ප්ලේස් කරන තැන් තුනක් තියෙනවා. ඒ තැන් තුන කොහාටද, කාටද, ඇයි, මොකටද මේ අපි ඉන්නේ? මේ මහී කාන්තාව, මේ අම්මාගේ, ඇත්තටම අපි ඒක කියනවා මේ ඒ බොඩි එක උඩ අපි නටන්නේ. එතකොට අපි මේ කකුල පොළවේ ගහනවා. අපි සමාව ගන්න ඕනේ. ඒ මහී කාන්තාවගෙන් අවසරය ගන්න ඕනේ. ඒකයි පුතේ මේ කරන්නේ. ඒක අනික එක හොඳ සිතුවිල්ලෙන්ම කරන්න. එතකොට එහෙම තැනකින් පටන් ගන්නකොට මං හිතන්නේ දරුවා එන්නේ ඒ පසුබිම දැනගෙන. ඉතින් අනිවාර්යෙන්ම මගේ කියදුවට නෑ දැන් අම්මි කිව්වා වගේ දැන් නමස්කාරයෙන්නේ දැන් පටන් ගත්තා. හැබැයි අන්තිමටත් අපි වඳිනවා. ඒක ඔඩියන්ස් එකට විතරක් නෙමෙයි, අපි වැඳලා මොකක්ද ඒකට කියන්නේ ආයුබෝවන් කියලා. දැන් අප්පච්චි මට දැන් ඒ කියන්නේ මට හිතා ගන්න බෑ කොච්චර පාරක් අහලා තියෙනවද අපේ පන්තියේ ළමයිගෙන් ආයුබෝවන් කියන්නේ මොකද්ද? තේරුම මොකද්ද කියලා එක්කෙනෙක්ගෙන් අහනවා. එයා කිව්වේ නැත්තම් වෙන එක්කෙනෙක්ගෙන් අහනවා. ඊට පස්සේ අපිට දැන් ඉතින් ඒක පුරුදු දැන් ඉතින් අපිට මතකයි මොකක්ද ආයුබෝවන් කියන්නේ මොකක්ද කියලා. ඒකතර ඉංග්‍රීසියෙන් කිව්වොත් we wish you a long life. එතන ආයු කියන එක කපලා බෝවන් කියන්නේ මොකද්ද? එහෙම කියලා එතනින් මැන්ඩියට යන විදියෙන්ම එතන කකුල තියන්නේ කොහෙද? ඒකේ මෙෂර්මන්ට් එක මොකද්ද? එතන මෙහෙ අපි දැන් ඇන්ගල්ස් ගත්තොත් මැත්ස් වලින් කියන අත තියෙනකොට සයිඩ් එක තියෙනකොට මොන කියන්නේ 45 දැන් මෙහෙම තියෙන අත 45 degrees. ඒතනින් ඉඳන් ඒ මැන්ඩියටද ඒ කියන්නේ ස්ටෙප් එක තියෙන තැනට කොහොම කියනවද මල්ලිටත් කියන්න? ඔය ඉතින් ඒ කියන්නේ නටනකොට මේ පාගන තැන අකි කිව්වා වගේම මෙෂර්මන්ට් එක කොහමද ඒ කියන්නේ ටෙක්නික් එක උඩින් ඔළුවෙන් නම් බලනකොට කොහමද ටෙක්නික් එක නට්ටුවා කියනකොට නට්ටුවා කොහමද ප්‍රෙසන්ට් වෙන්නේ ස්ටේජ් එකයි. I think අපි කරන්නේ ඔඩියන්ස් එකට එන්ටර්ටේන්මන්ට් එකක් නටුම් වලින් කරන්නේ විෂුවල් පර්ෆෝමින් ආර්ට් එකක් හැටියට ඒක වෙන්නේ. ඒකින්ද අපි අපේම ටෙක්නික් එක පර්ෆෙක්ට් විදියට තමයි අපි අම්මි අප්පච්චිගෙන් ඉගෙනගෙන තියෙන විදියට පර්ෆෙක්ට් ටෙක්නික් එක තමයි ඔඩියන්ස් එකට ප්‍රෙසන්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ මැන්ඩියේ කකුල් ඉස්සරහට තියෙනකොට කොච්චර ඉස්සරහට තියන්න ඕනේද? පිටපස්සේ තියෙනකොට හීල් එක කොච්චර ඉස්සලා තියෙන්න ඕනේද? අත තියෙනකොට කොච්චර දුරින් ඈතින්ද ළඟ මැන්ඩිය අපේ normal base මේ මැන්ඩියේ ඉන්නකොට අපේ අත කොච්චර ළඟ තියෙන්න ඕනේද? ඈත තියෙන්න ඕනේද? ඒක වෙන තැන් වල නටනකොට ඒක පේනවා අපිට මේ වෙනස් විදිවලට ඉගෙනගෙන තියෙනවා වෙනස් කට්ටිය. අනේ ඒක වැරද්දක් නෙමෙයි. ඒක මේ ඒගොල්ලන්ගේ ගුරුතුමින් වලින් ඉගෙනගත්ත විදිය. අපේ ඉගෙනගත්ත විදියේ අපේට හරියට මෙෂර්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අත කොහමද තියෙන්න ඕනේ, කොහෙද තියෙන්න ඕනේ, ඒක අපි බලන්නේ කොහෙන්ද. ඒ ඔක්කොම තියෙනවා නටුම් වල. ඒ කියන්නේ මේ ඒක පටන් ගන්නකොට ගොඩාක් හිතන්න ඕනේ කොහෙද මේක තියන්නේ, මේක පොයින්ට් කරන්න ඕනේද කකුල, මේක කික් එක කොච්චර උසට තියන්න ඕනේද කියලා. කොච්චර එනර්ජි එකක් යනවද? ඔව් ඒක ඒ කියන්නේ පේන්න ඕනේ මේ එනර්ජි එකත් එක්ක හොඳට අපි නිකන් හා කියලා නටනවා. ඒ කියන්නේ අප්පච්චි අම්මි දෙන්නම මේ පටන් ගන්නකොට හා කියන එක නැත්තම් වන්නමක් කරනකොට ස්ටෙප් එකක් කස්සිරමක් නටන්න හදනකොට හා. ඒ කියන්නේ අපේ එනර්ජි එක ඇතුලෙන් අපි ඔඩියන්ස් එකට ප්‍රෙසන්ට් කරනවා අපේ එනර්ජි එක. ඒ විදියට තමයි ඉතින් අපි ඉගෙනගෙන තියෙන්නේ මේ ස්ට්‍රෝං එනර්ජි එකක් එක්ක අපි ආපු මේ පරපුරෙන් ගෙනාපු මේ අප්පච්චි කිව්වා වගේ රාවණාගෙන් ආපු පරපුරෙන් එක්ක මේ එනර්ජි එක ප්‍රෙසන්ට් කරන විදියට තමයි ඉතින් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒක කොච්චර හાર્ඩ්ද, ඒක අමාරුද? ඔව් ඉතින් ඒක පටන් ගන්නකොට දැන් ඉතින් මං උයක්කි දෙන්නම අවුරුදු ගණනාවක් ඉපදුනේ ගමන්ම කරපු ස්ටයිල් එකක් හින්දා ඉතින් අපි දැන් මේ හැමදාම හැම සුමානෙම අම්මි අප්පච්චිත් එක්ක යනවා පන්ති 3ට හැමදාම ගියා. ඒ කියන්නේ ඉපදුනේ ගමන්ම ගියා. ඉතින් නටන්න පුළුවන් වෙච්ච ගමන්ම ගියා. ඒ කියන්නේ ඒකෙන් හැදුන මේ
ස්ටැමිනා එක එන්ඩියරන්ස් එක අපි දැන් ළඟදිත් දැන් කලෙලි මංගල්‍ය කරා 2023 මං ඔය අක්කි දෙන්නම මේ මං පළවෙනි වෙස් නට්ටුව අම්මි අප්පච්චිගෙන් මේ අක්කි මේ සෙකන්ඩ් ජෙනරේෂන් එක අපේ මේ කලෙලි මංගල්‍යයේ ඒ පොයින්ට් එකට වෙනකම්ම අපි කොච්චරක් මේ ඒ ස්ටැමිනා එක එනර්ජි එක ප්‍රිසිෂන් ඩෙඩිකේෂන් ටෙක්නික් ඔක්කොම පර්ෆෙක්ෂන් හැටියට තමයි ඒක ප්‍රිසන්ට් කරේ අපේ ඒ දවසේ අක්කිට කියන්න ඕන කියනගේ අපි දැන් ඉපදුන ගමන් කියන එකට තමයි මං යන්නේ. ඒ කියන්නේ දැන් මගේ මට මතක තියෙන විදිහට මං ඒ කියන්නේ වීඩියෝස් වලම එහෙම තියෙන්නේ පොඩි කාලේ වීඩියෝස් වල මං ප්‍රෑම් එකේ තමයි බෙරහඬට තමයි මං නිදාගන්නේ. ඒ කියන්නේ ඒකට ඇහැරෙන්නේ නැහැ. ඒකට තමයි මං නිදාගන්නේ. ඒතකොට එතනින් ඉඳන් කොහොමද ප්‍රෑම් එකෙන් එළියට ඇවිල්ලා අප්පච්චි බෙර ගහනකොට මං ඒකේ වටේ දුවනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ තජ්ජිත් ඔන්නන් තා කියලා තියෙන තා එක ඒක ගානට ගන්නවා. එතනින් තමයි පටන් ගත්තේ. මාය මල්ලි දෙන්නම. හැබැයි එතනින් ඉඳන් දැන් අපි දැන් ළමයෙක් හැටියට පන්තියේ හිටියේ and ඒක අපි දැන් අම්මි අප්පච්චි අපිට දැකලා තියෙන්නේ මුලින්ම අම්මයි අප්පච්චිට වඩා ගුරුතුමියට හැදෙත් තමයි අපිට දැකලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිට අම්මා අප්පච්චි කියන එක අපිට තේරුම් ගත්තට පස්සේ තමයි අන්න අම්මා අප්පච්චි කියලා ආවේ. එතකොට ඒ දෙකක් and ඒක අපිට ලොකු අපිට වාසනාවක්. එහෙම අම්මයි අප්පච්චි දෙන්න අපේ ගුරුතුම කියලා කියන්න. and නමස්කාරය දැන් නමස්කාරය යනකොට එකක් තියෙනවා එක ස්ටේජ් එක තමයි ගුරුතුමන් ඔක්කොමලා ඔය කියන්නේ නර්තන ගුරුතුමිය විතරක් නෙමෙයි අම්මා අප්පච්චි කියලා තියෙනෙත් ඒ කියන්නේ ඉස්කෝලේද යුනිවර්සිටි එකේද නැත්නම් ඔයාගේ අනිත් කරන නර්තන ඒ කියන්නේ කියමුකෝ දැන් මියුසික් වලද නැත්නම් නාට්‍ය වලද නැත්නම් ඕන ගුරුතුමයක් එතන මතක් කරන්න ඕනේ. I think first thing මුලින්ම කරන්න දෙන තමයි gratitude එක. අපි අපේ respect එක දෙන්න ඕනේ, අපේ gratitude එක දෙන්න ඕනේ. අපේ ගුරුතුමාට ඒ දෙන්න නැත්නම් 3 දෙනා 4 දෙනා කියන්නේ ගුරු ගොඩාක් ඉන්නවනේ ජීවිතේ. ඒගොල්ලෝ නැත්තම් අපිට මෙහෙම ඉන්න බෑ. ඒ හින්දා ඒකට අපිට ගොඩාක් වාසනාවක්. ඒකට අම්මි අප්පච්චිට විතරක් නෙමෙයි දැන් කිව්වා වගේ එතන අපේ අත්තමයි සීයාලාගෙන් තමයි ඒකත් එන්නේ. එතකොට අම්මිගෙන් පැත්තේ ගත්තොත් සීයා අපේ නාට්‍ය ටෙලිඩ්‍රාමා වල පටන් ගත්ත and අත්තම්මා එතකොට මේ මියුසික් පැත්තට. ඒතර දැන් මටයි මල්ලිටත් ඉතින් නර්තන වලට සහ ඉතින් අපිට මියුසික් සංගීතද සින්දු කියන්නද ඒව ඔක්කොමත් අපිට කියලා දීලා තියෙන්නේ. අපිට ඒක හොඳට පුළුවන්. එතකොට මට ලොකුම ලොකු රෝල් මොඩල් තමයි අම්මි. I think අම්මි දැන් එනකොටම පටන් ගත්තේ Victorian College of the Arts. එතකොට මම මියුසික් ඉගෙන ගත්තට පස්සේ මං year 12 එකත් මං VCE මියුසික් කරා. ඒකෙන්වත් මං ඉගෙන ගත්ත දේ තමයි අර Victorian College of the Arts කියන තැනට යනවා කියන්නේ ඒක වෙනම දෙයක්. ඒක එතකොට අම්මි මාව මල්ලිරයි දෙකන්නේ අම්මි ඇත්තටම මල්ලිත් එක ප්‍රෙග්නන්ට් ඉන්නකොටත් ලෙක්චරර් හැටියට නැටුවා. ඊට පස්සේ අම්මි එක අපි දෙන්නට ඒක ලොකු සැක්‍රිෆයිස් එකක් කරා එතනින්. මාවයි කියන්නේ මල්ලිවයි ගෙදරින් නම් හදාගන්න ඕන හින්දා අපි පොඩි හින්දා ඒ ජොබ් එක ඇත්තටම දාලා ආවා. අපිට හොඳට මෙහෙම සිංහල කතා කරන්නත් පුළුවන් වෙන්නේ. අපිට මෙහෙම නටුන් ඒ කියන්නේ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ අම්මිගේ සැක්‍රිෆයිස් කරත්. නැත්නම් අප්පච්චිවත් මෙතන අමතක කරන්නේ නැහැ. අප්පච්චි ලොකු ශක්තියක්. ඒ කියන්නේ අප්පච්චි හැමදාම මං දැකලා තියෙන දේ තමයි අපේ හැම ෂෝ එකකම දැන් මං 2006 ෂෝ එකේ මං ඔඩියන්ස් එකේ හිටියේ 2008 ෂෝ එකේ මං නටුවා. අවුරුදු 3 වෙනකොට තමයි මම පටන් ගත්තේ ස්ටේජ් එකට යන්න. හැබැයි ඒ හැම ෂෝ එකකම මම දැකලා තියෙන දේ තමයි අප්පච්චි අම්මටයි තාත්තටයි කියනකොට ඒ අර gratitude එක pay කරනවා අන්තිමට යාර thank you කියනකොට හැමදාම කඳුලක් ඒ කියන්නේ ඒකට කෙලින් කියන්න බෑ. හැමදාම අඬන්න වගේ තමයි කියන්නේ. ඒතර එච්චර හැඟීමක් තියනවා කියන්නේ ඒ කියන්නේ ඒක දැකලා මට ලොකු හැඟීමක් දැනෙනවා. ඒ හින්දා ඒකටත් ඒක අපිට පෙන්නපු දෙයකත් බොහොම ස්තුති කියන එක නම් එහෙම ස්තුති කියන්න බෑ. ඒක ගොඩාක් පිං අම්මිට අප්පච්චිටයි and මට මල්ලිත් ඒ කියන්නේ මල්ලිත් හම්බුන එකත් ලොකු පිනක්. I think මල්ලි මාවත් පුෂ් කරනවා තවත් එයා කියන්නේ එයා දැන් පොඩි කාලේ ඉඳන් දැන් දකින්නකොට මට ලොකු ආඩම්බරයක්. ඒ කියන්නේ දැන් දකින්න වෙස් නට්ටුවට පොඩි කාලේ ඒ කියන්නේ පන්ති වල දුවපු එක්කෙනා. හැබැයි දැන් මල්ලිත් මටත් දේවල් කියලා දෙන තැනකට අවිල්ලා තියෙනවා. අපි දැන් පන්තියේ ඉන්න දැන් ළමයිත් වලට වඩා දැන් අපි පන්තිවල අපි දැන් කොරියෝග්‍රාෆ් කරනවා. අපි ගෲප්ස් අරන් කියලා දෙනවා. ඒතර අම්මි අප්පච්චි දැන් ඒක පන්තියක් කරලා එන ගමන් මායි මල්ලි අනිත් පන්තියේ යතුරු දීලා අපිට තියෙන්නේ. ඒතකොට අපි ගිහිල්ලා වෙලාවට අරලා
එක්සර්සයිස් ටික අරන් සින්දු ගෲප්ස් ටික ඔක්කොම බෙදලා හරි මේ ගෲප් එක මේ ගන්න මේ ගෲප් එක ඒ ගන්න. ඒතර ඒ වගේ ඒ ඩිසිප්ලින් එකට අපි කියලා දීලා තියෙනවා. ඒතර අපිට වඩා වැඩිමල් ළමයියුත් ඉන්නවා. ළමයි කියන්නේ අපි ඇත්තටම කිව්වොත් අම්මලාට අපිත් එක්ක. එතකොට ආන්ටිලා එතකොට අපි ඒගොල්ලොන්වත් ඩිසිප්ලින් කරන්න ඕනේ. හැබැයි වයස එතන කිසිම මේකක් නැතුර අපි ඒතර අම්මලව ඩිස්පින් කරන්න කොහොමද අපිව හදලා තියෙන්නේ අපිටත් එතකොට ඒක ලොකු ශක්තියක්. ඒතර අපේ අනිදේ තමයි මේ අප්පච්චි කියලා දීලා තියෙන්නේ තමයි මේ ටයිම් මැනේජ්මන්ට් කියන එක. ඒක දැන් ලොකුම දෙයක් මෙහෙ අපිට ගොඩාක් දැන් පොඩි එහෙම දැන් අපි ප්‍රයිමරි ස්කූල් වල එහෙම ඉන්නකොට අපේ ඒ කියන්නේ සුමානේ දැන් කියමු ඉස්කෝලේ දුනාට පස්සේ අම්මිපත් පෙට්ටියත් එක්ක වාහනේට දානවා. ඊට පස්සේ අපිට බැලේ කියමු 4:30 to 6 ඊට පස්සේ බාස්කට්බෝල් 7 to 8 ඊට පස්සේ ගෙදර ආවිලා හෝම්වර්ක් වල තියෙන 8 ඉඳන් 10ට කෑව නිදාගත්තා ආයි ඉස්කෝලේට ගියා ඊළඟ දවස් මට පියානෝ ලෙසන් කියනවා. ඒතර මල්ලිට තවත් ජෑස් ලෙසන් එකක්. එහෙම තමයි අපේ හැමදාම Monday to Friday අපේ ටයිම් ටේබල් බෝඩ් එකේ තිබ්බේ. ඒකට අපිව පුෂ් කරා හැම ඒ කියන්නේ තියෙන හැම ස්ටයිල් එකක්ම නටන්න ඕගොල්ලෝගෙන්. ඒතර අපි ඒ ස්ටයිල්ස් වලින් අපිට ගොඩාක් ඉගෙනගලා තියෙනවා. අපේ ස්ටයිල් එකෙන් අපේ දැන් ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් ස්ටයිල් එකෙන් අනිත් ඒව වලින් උත් ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. ඒක දැන් බැලේ කියනකොටත් ගොඩාක් ටෙක්නිකල් ස්ටයිල් එකක්. ඒ කියන්නේ ෆස්ට් පොසිෂන් සෙකන්ඩ් පොසිෂන්. ඒ තියෙන ස්ටෙප්ස් ටික මට මගේ ටීචර් කියනකොට ඔහොම තියන්න කියන මට මතක් වෙන්නේ කවුද? අම්මිව අප්පච්චිවයි. අර අපිට දැන් අර පොඩි කාලේ කිව්වා ඒක තමයි. ඒව තමයි මතක් වෙන්නේ. මට දැන් තවත් ඉස්සරහට අපි දෙන්නටම මේක තවත් ඉස්සරහට ගෙන යන්නත් ඕනේ. අපිට කියලා දුන දේ තමයි අපිත් කොහොමද දැන් අපේ ඉස්සරහා ළමයිට කොහොමද ඒක කියලා දෙන්නේ. ඒතර අපි ස්ටුඩන්ට් හැටියට නෙමෙයි අපිත් ඉගෙන ගන්නේ ඇත්තටම කිව්වොත් ටීචර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් තමයි අපිත් ඉගෙන ගන්න as a student. ඒතර ඒක ලොකු දෙයක්, ඒක අමාරු දෙයක්. හැබැයි අපි සතුටෙන්ම ගොඩාක් ඒ කියන්නේ ගොඩාක් හැංගීමෙන් ගොඩාක් අපිට ඒ කියන්නේ පිනෙන් ලැබුණ දෙයක් හින්දා තමයි ගොඩාක් සතුටෙන් අපි ඒක කරනවා. මේ යුනිවර්සල් ආර්ට් එකක් නේ. නර්තනය කියන්නේ යුනිවර්සල්. ඉතින් ඒක හින්දා තමයි ඒගොල්ලෝ අර වෙන ස්ටයිල්ස් දැන් ජෑස් බැලේ එතකොට ඒකම දැන් අක්කි සඳහන් කරේ නැති ඒගොල්ලෝ ලැටින් ඇමරිකන් සෝ ලැටින් ඇමරිකන් ස්ටයිල්ස් ඔක්කොම ඒගොල්ලෝ කම්පිටිෂන්ස් නටනවා. ඉතින් මම මේ කියන්නේ ඒ ගුරුවරු කියනකොට යාලට අපිව මතක් වෙන්නේ මට කියන්න ඕනේ උනේ මේක යුනිවර්සල් ආර්ට් නිසා මේ කොහේ මොනම ශෛලිය කොහොම වුණත් අපි ඔක්කොම කියන්නේ කරන්නේ ඩිසිප්ලින් එක සේම්. ඒ මොකද ඒ තමයි මේ විශ්වයේ තියෙන මේ ආශ්චර්යය. ඒක ඉතින් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. හරිම සතුටුයි දකින්න. ඒ කියන්නේ අපේ ළමයි එකතු වෙලා මං කිසිම දෙයක් අහන්නෙත් නැතුව හරිම ආසාවෙන් ඉදිරිපත් වෙලා හරිම අපූර්ව විදිහට කතා කරා. ඇත්තටම ආඩම්බරයි දකින්න කොහොමද ඔයගලන් ඉදිරිපත් වීම කොහොමද ඇටිටියුඩ් එක ඇත්තටම හරිම ලස්සනයි. හරිය අම්මයි තාත්තයි මේ රටේ ඉපදිලා අම්මයි තාත්තයි අපේකම අපේ සංස්කෘතිය හරිම අපූර්ව විදිහට ඔයගලන්ට දායාද කරලා තියෙනවා. ඇත්තටම අපි යක්කු තමයි. මොකද ඇත්තටම හිතුවොත් ස්ට්‍රෙස් එක මෙහි තියෙන ළමයින්ට ඇත්තටම හරියටම ස්ට්‍රෙස් එක තියෙනවා. හැබැයි මෙහි එන ළමයි යක්කු වගේ වැඩ කරනවා. මම ඇත්තටම හිතන්නේ අපිට O level වෙනකන් අනිවාර්යෙන් සෞන්දර්ය විෂයක් අනිවාර්යයි. අපි අනිවාර්යයෙන් මේව හදාරනවා. ඒ වගේම අපේ අම්මලාගෙන් තාත්තලාගෙන් අපිට ආපු පන්නරේ මොනා හෙන ගැහුවත් වැඩ කරන තරමට අපිව හදලා තිනවා. ඒ වගේ જાතියක් අපි. ඇත්තටම බොහොම සතුටුයි නංගි මල්ලි එහෙම කතා කරපු ගැන. ඇත්තටම ආඩම්බරයි අම්මයි තාත්තයි අපේ කලාව අපේ සංස්කෘතියට අනුව ඔය දෙන්නව හරිම අපූර්ව විදිහට හදලා තියෙනවා. අම්මටයි තාත්තටයි ගොඩක් පිං. ඇත්තටම වාසනාවන්තයි මොවුන් දෙපළගේ නර්තන පන්තියකට උනත් සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන අපේ ළමයින්ට උනත් අපේ සංස්කෘතිය අපේ කලාව ගැන බොහෝ දේවල් දැනගන්න තියෙවි. අපි පොඩ්ඩක් කතා කරොත් රංගන උදුම්වරා කලායතනය ගැන. ඇත්තටම අවුරුදු 23 මාරක් කරනත් අවුරුදු දෙකකින් අවුරුදු 25ක් වෙනවා අපේ නර්තන පාසල පටන් අරගෙන. ඉතින් අපි මෙහිදී මුලින්ම මතක් කරන්න ඕනේ රමණී ලියනාරච්චි මැතිණිය. මොකද සිංහල සංස්කෘතික පදනමෙන් තමයි අපිට මුලින්ම මේ ක්ලාසස් කරන්න කියලා ආරාධනාවක් ආවේ. ඊට පස්සේ මෙහි තියෙන විශාලතම සංගමය තමයි ජර්මානු කාර්මික අභ්‍යාස සංගමය. ඒකේ ඉන්න සමාජිකයන් කීප දෙනෙක් එකතු වෙලා අපිට ඊට පස්සේ වෙනම ආරාධනා කරා ඒගොල්ලන්ගේ මේ ඔය නරේවරන් පැත්තේ පන්තියක් පටන් ගන්න කියලා. ඉතින් ඕමෝම තමයි අපි මේ ගමනේ අඩිය පටන් ගත්තේ. ඉතින් ඒ පළවෙනි අඩිය පටන් ගත්තේ. ඉතින් ඒකෙන් පටන් අරගෙන අර කිව්වාගේ අපේ මූලික අරමුණ වුණේ විනයගරුක පුරවැසියෙක් කොහොමද අපි මේ රටට බිහි කරන්නේ. අනිවාර්යයෙන්.
මොකද අපි ඉන්නේ විදේශ රටක. එතකොට ඒ විදේශ රටේ එතකොට ඒ දරුවගේ අනාගතයත් එක්ක අපේ නර්තනෙන් අපි කොහොමද මේ දේවල් කයේ කියලා. එතකොට ඒකට තමයි අර මම මුලින්ම කිව්වාගේ අපි කවුද කියන එක, අපේ අක්මුල් මොනවද, අපේ සිරිත් මොනවද, අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ දහම අනුව අපි මොනවද කරන්න පුළුවන්. ඒ හැමදේම සහ ජීවිතේට එන අභියෝග අපි කොහොමද මුහුණ දෙන්නේ. අපි මේ වැටෙන්නේ නැතුව වැටුණත් අපි කොහොමද ආපහු නැගිටලා කොහොමද අපේ ගමන යන්නේ. මොකද අපිට ජීවිතේ ප්‍රශ්න ඉන්නේ නැවක් මුහුදේ යනකොට කුණාටුවක් එන්නේ නැව විනාශ කරන්න නෙමෙයි. කුණාටුවක් එන්නේ අපේ තියෙන ගමනේ නව කොච්චර ශක්තිමත්ද කියන එක. නව කොච්චර ශක්තිමත් නැත්නම් එහෙමනම් අපි තනියම එහෙනම් පීනලා එක්ක ලෑලි කැල්ල බදාන අපි ආපහු ගොඩබිමකට ගිහලා අපි එන ඊට වඩා හොඳ ශක්තිමත් නැවක් අපි හදනවා. ඒතර ජීවිතේ කුණාටු වෙන්නේ අපේ ගමන වෙනස් කරන්න නෙමෙයි. අපේ ගමන යම් තාක් දුරකට වෙනස් කරලා අපිව ශක්තිමත් කරන්න. ඒතර අපි මේ දේවල් මේ දරුවන්ට කියලා දෙනවා විනයගරුක පුරවැසියෙක් බිහි වෙන්නේ කොහොමද කියන එක. මේ මම පොඩි දෙයක් තව එකතු කරන්නම්. අපි මේ රටට ඇවිල්ලා මං හිතන්නේ සුමානයක් යනකොට අපේ මේ ඇත්තටම මේ බර්වුඩ් හයිවේ එකේ මේ රංගන ඩීකින් යුනිවර්සිටි එකට ආපු නිසා මමත් මෙල්බන් යුනිවර්සිටි එකට යන්න ඕන නිසා අපි බර්වුඩ් හයිවේ එකේ තමයි මේ අර සාමූහික නවාතැන් අපි කියන්නේ ෂෙයාර්ඩ් ඇකොමඩේෂන් හොයාගන්නේ. ඉතින් එතනදී අපි රේඩියෝ එකක් ඉල්ල ගන්නවා අපි ගෙවල් අයිතිකාරයාගෙන් සවුත් ඇෆ්‍රිකන් රික්ගෙන් ඉල්ල ගන්නවා මෙයාගේ පරණ රේඩියෝ එකක් අපිට දෙනවා. මොකද අපි සිංහල channel එකක් තියෙනවා කියලා දැනගත්තා. එතකොට මෙන්න මේ channel එක කොමාරි ඇවිල්ලා දෙවෙනි සුමානේ channel එක කොමාරි කරකවලා අල්ලගෙන සෙනසුරාදා උදේ නැගිටලා මේක අහනවා. අහපු පළවෙනිම දවසේ මාලනී ජයසිංහ කියන අපේ මේ රටේ හිටපු ඊටාම ඒ අර කියන මහා වෘක්ෂ මේ රටට අපේ සංස්කෘතිය, අපේ කලාව, අපේ දේ ගෙනාපු ආදරණීය මාලනී ආන්ටි, ශාමෙන් අංකල් අද අපාතර නැති වුණත් ආදරෙන්ම මතක් කරනවා. ඒගොල්ලෝ තමයි අපිට මේ බිම හදලා තිබුණේ. ඉතින් එතුමියගේ කටහඬින් ඇහෙනවා මේ කේමා කියන ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ නර්තන ශිල්පිනිය ඩැන්ඩිනොන් ආර්ට් සෙන්ටර් එකේ මේ දැන් අද හවස මේ වර්ක්ෂොප් එකක් තියෙනවා. ඔබ කැමති සියලු දෙනා මේකට පැමිණෙන්න කියලා. මේක ඉතින් අර ඔයා ඉස්සෙල්ලා පාවිච්චි කරන වචන වගේ හෙන්න ගහනවා වගේ ඇහුණාම මේකට යනවා. කේමි ඇවිල්ලා. මොකද කේමා කියන්නේ අසහාය නර්තන ශිල්පිනියක් හැමෝම දන්න කේමි අක්කා ලංකාවේ. එන්නේ චිත්‍රසේන වජිරා චිත්‍රසේන කලායතනයෙන් එන කේමි අක්කා ඔන්න මේ ආර්ට් සෙන්ටර් එකේ වර්ක්ෂොප් එකක් කරනවා කියන එක ආරංචි වෙනවා. ඒකට මම දෙයක් එකතු කරන්න. මොකද අර මුලින් කිව්වා චන්නයයි උපුලි අක්කා වගේ. මොකද චන්නයයි කේමි තමයි ඉස්සර මම පොඩි කාලේ අවුරුදු 3ේදී මොකද මගේ අම්මා යනවා ජනගායනා කරන කේමි චන්නයයි මේ ඩාන්සින් ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මම චන්නය දිහා බලාගෙන ඉන්නවා. ඇස් නොහැර බලන් ඉන්නවා. නර්තනය වලට ගාන කරේ මගේ අම්මා. ඉතින් ඒ දෙන්න ප්‍රැක්ටිස් කරනකොට මමත් අම්මත් එක්ක යනවා ඔය හැම නාට්‍ය පුහුණුවීම් වලකටම. ඉතින් ගිහිල්ලා මමත් කට අරගෙන බලන් ඉන්නවා චන්නයියා ඩාන්ස් කරන විදිය. ඒ ලාලිත්‍ය. එතකොට කේමි දිහා බොහොම ජවයට නටනවා. මටත් කොහොම හරි මේ වගේ වෙන්න ඕනේ. අදටත් දැන් චන්නයියා මේක බලනවා නම් හැමදාම මතක් කරනවා පොඩි කාලේ චන්නයියා ඊටාම ආදරෙන්. ඉතින් එහෙම තමයි අපි මේ ගමන පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ දැනුමත් එක්ක තමයි මේ දුවදරුවන්ට අපි මේ දේවල් කියලා දෙන්නේ. ආර්ට් සෙන්ටර් එකට යන ගමන තමයි අපේ ජීවිතේ වෙනස් කරන්නේ මේ රටේ. අර අපිට අපි ඇවිල්ලා සුමානයයි එක පුදුම වාසනාවක්. ඒක තමයි මම කියන්නේ. මේක දෙවියන් හා බැඳිච්ච කලාවක්. අර රංගන කිව්වා වගේ අපේ ශරීරයෙන් අපි අපේ බුදුන් දහම් සඟුන් සහ සියලු සම්‍යක් දෙවි දේවතාවුන්ට කරන පූජාවක්. ඒක ඒ විදිහටම තමයි අපි කරන්නේ අපේ දරුවන්ටත් දෙන්නේ. ඒකට අපිට අර කියන්නේ පේබැක් එකක් හම්බ වෙනවාමයි. ඒක හින්දා තමයි යම් හොද්දයක් තියෙනවා ඒක අනිවාර්යෙන් අපිට ලැබෙනවා. අද අපිට සුමානයක් ඉන්න දුන්නේ නැහැ. ඒ තාම හොඳ තැනකට අපි දෙන්න බස් එකේ යන්නේ. කාර් නැහැ. බර්වුඩ් හයිවේ එකෙන් දැන් ඩැන්ඩිනොන් ආර්ට් සෙන්ටර් එකට බස් දෙකක්ද කොහෙද අරගෙන අපි දෙන්න යනවා.
එතන ගිය ගමම්ම ගේමියක් අපිව දැකලා කතා කරනවා. එතන ඉන්න ඔය මාලනී ජයසිංහ ඇතුළු අපේ අසහාය කලාකරු ජයශ්‍රී චන්ද්‍රජිත් ජයශ්‍රී මාමා එතන ඉන්නවා. අපි දෙන්නව ඉතින් පොඩි කාලේ ඉඳන්ම දන්නවා. උඹලා කොහෙද මෙහෙ කියලා ඇවිල්ලා තමයි ඇහුවේ. ඉතින් එතනදී අපි දෙන්නව මේ එතන ඒ වර්ක්ෂොප් එකට ආපු සියලු මේ මෙල්බර්න් කාමී සියලු ජනතාව අපි දෙන්නව දැනගන්නවා. එතන තමයි අපිට අවස්ථාවක් හම්බෙන්නේ අපි දන්න දේ මේ දේශයට දායාද කරන්න. ඉතින් දැන් මේ කලාව මේ විදිහට එකතු කරගෙන ඇවිල්ලා ඔබ කිව්ව අවුරුදු 23ක් වෙනවා කියලා. අවුරුදු 23ගේ කතා බහේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දේවල් වලට කියපු දේවල් ගොඩාක් දැන් කතා බහ වුණා. මොකක්ද අපි වෙනුවෙන් කරේ? අපේ කලාව ඉස්සරහට ගෙනියන්න මොන වගේ දේවල්ද මේ රංගායතනයේ සිදු වෙන්නේ? ඒ වගේම තව පොඩි දෙයක් මට අහන්න හිතෙනවා. ඇත්තටම දුවා දරුවන් විතරක් නෙමෙයි මේ වෙද්දි ගොඩාක් තරුණ පරපුර අම්මලා තාත්තලා වැඩිහිටියෝ ගොඩක් ආසාවෙන් ඉන්නවා අපේ සංස්කෘතිය ඒගොල්ලෝ මෙහෙට එන්න කලින් අපේ රටෙන් අපේ ගිලිහෙච්ච සංස්කෘතියේ නර්තනය ඉස්සරහට කරගෙන යන්න හරිය කැමැත්තෙන් ඉන්න පිරිසක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ටත් කොහොමද ඒ දේ කරගන්නේ කොච්චර විතර කාලයක් යනවද? ඒ වගේම ඔබගෙන් සිදුවෙච්ච සේවාව අපේ නර්තන කලාවට ඕස්ට්‍රේලියාවට ආවෙන් පස්සේ කියලා කතා කරා. ඔව් ඇත්තටම අවුරුදු 23ක් පුරාවට ඉතින් 2003නේ අපි එන්නේ. එතකොට අර කියන විදිහට මේ කලායතනයේ අපේ රංගන උදුම්බරා නර්තන කණ්ඩායම කියන නමින් මේක පටන් ගන්නවා. ඉතින් ඩැන්ඩිනෝන් ආර්ට් සෙන්ටර් එක තමයි ඇත්තටම අපේ පන්තිවල අර කිව්ව සිංහල සංස්කෘතික සංගමයේ ජමානු කාර්මික අභ්‍යාස ආයතනයේ සම්බන්ධ වෙලා කළා. අපි දැන් අපේම එකක් කරන්න එනවා ඩැන්ඩිනෝන් ආර්ට් සෙන්ටර් එකට. එතනින් පස්සේ ඉතින් ඔය මේ සවුත් ඊස්ටර්න් සබර්බ් එතකොට සිටි එකෙන් එහා පැත්ත එතකොට මේ මවුන්ට් වෙවලි ග්ලෙන් වෙවලි මේ ඒරියා එක ඔය ටික ඔක්කොටම මේ සේවය බෙදලා දෙනවා. එතකොට 2003 පටන් ගන්න මේ ඉගැන්වීම අර කියනවා වගේ අර ෆෙස්ටිවල්ස් වලට මේ රටේ දේවල් වලට අපි දරුවෝ අරගෙන යනවා. දැන් ක්ලේටන් ෆෙස්ටිවල් කියයි මොනාෂ් කවුන්සිල් එකේ කරන එක කියයි මල්ටිකල්චරල් ආර්ට්ස් ඕස්ට්‍රේලියා. ඉතින් මේ හැමතැනම ඒ දේවල් එක්ක යනවා එකයි. හැබැයි අපේ ෂෝ එකක් අපේ වැඩක් ඒ අතරතුර අපි නිදහස් උත්සවවල නටන්න යනවා. ඒ ටික ඔක්කොම වෙනවා. රංගන උදුම්බරා නර්තන කණ්ඩායමේ පළවෙනි සංදර්ශනය රංගාභිෂේක 1 එන්නේ 2006 දී. 2003 පටන් ගන්න අපි 2006 දී තමයි පළවෙනි ෂෝ එක මොනාෂ් යුනිවර්සිටි එකේ ඇලෙක්සැන්ඩර් තියටර් එකේ පෙන්නන්නේ. ඉතින් ඒකට මං පොඩි දෙයක් එකතු කරන්නම් ප්‍රසානි. ඇයි අවුරුදු 3ක් එතකොට මේක ලංකාවේ ඉඳන් බලන් ඉන්න අපේ අර කියන මහා වෘක්ෂ චන්දන වික්‍රමසිංහ, චන්න විජේවර්ධන, උපුලි පණී භාරත. එතනින් ගියාම සියලුම නර්තන ශිල්පීන් නම් කියන්න ගියොත් රවි බන්දු විද්‍යාපති, ඉතින් රවි අයියලා. ඒක අවුරුදු 3ක් කිව්වම එයාලට හිනත් යනවා ඇති. අවුරුදු 3 නම් නැටුවෙක් හදන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් මේක ඒක තමයි මේක ශාස්ත්‍රයක්, ශිල්පයක්. ශිල්පීයත්වය ප්‍රගුණ කරන්න ඕනේ කලාවක්. සතත අභ්‍යාසයෙන් කාලයක් පුරුදු වෙන්න ඕනේ කලාවක්. ඉතින් වෙලා ගත වෙන කාලයක් යනවා. හැබැයි අවුරුදු 3ක් හොඳට දරුවෝ හදලා ඒක තමයි අපේ අභිලාෂය වුණේ. මොකද අපිටත් ඒ අතරතුර ගොඩක් අය කතා කරා ෂෝ එකක් කරන්න නැද්ද, ෂෝ එකක්. මාස 6න් ක්ලාස් එක පටන් ගන්න මාස 6න් අහපු අය හිටියා. ෂෝ එකක් නැද්ද? ඉතින් අපි කොහෙන්ද දරුවෝ හදනකම් නැහැ. ළමයි ටික හොඳට හදන්න ඕනේ. ඇත්තටම එහෙම හොඳට කියන තැන හදලා පළවෙනි ෂෝ එක 2006 කරනවා ප්‍රසාරි. එතනින් පස්සේ මේ ගමන අපි බොහොම හිමින් එනවා. දැන් ඔයාට මම මේක කිව්වොත් 2006 පළවෙනි ෂෝ එක. 2009 රංගාභිෂේක 2. 2012 රංගාභිෂේක 3. 2014 රංගාභිෂේක 4. ඒ 2014 රංගාභිෂේක 4න් අවුරුදු 10ක් වගේ පුරාවට මේ නර්තනය හදාරපු දරුවෝ පළවෙනි කණ්ඩායම කලඑලි මංගල්‍යය පවත්වනවා.
මේ රටේ. එතකොට දියණිවරුම 10 දෙනෙක්. ඒ 10 දෙනෙක්ගේ කලේලි මංගල්‍ය 2014 එනවා. අවුරුදු 10ක් අඩුම එතන හිටපු අය අවුරුදු 8ක් 10ක් පුරාවට අපිත් එක්ක මේක කරපු. ඊට පස්සේ ඒ තමයි එතකොට 4 වෙනි එක. 14න් පස්සේ 16 අපි කරනවා රංගාභිෂේක 5. ඊට පස්සේ අපි 19 රංගාභිෂේක 6. ඊට පස්සේ කොවිඩ් එනවා 23 රංගාභිෂේක 7. එතකොට ඒකෙන් තමයි මේ අපේ දරුවෝ දෙන්නත් ඇතුළුව තවත් ගැහැණු දරුවන් 8 දෙනෙක් 7 දෙනෙක් 7 දෙනෙක් කලේල. එතකොට ඔක්කොම 9යි මේ පුතත් එක්ක. එතකොට පළවෙනි වෙස් නැට්ටුවා වෙස් නර්තන ශිල්පියා හැටියට අපේ පුතා මේ රටේ අපෙන් කලේලි බහිනවා. තව අපේ දියණියත් ඇතුළු තව දියණිවරුන් 7 දෙනෙක් සමග ඒගොල්ලෝ පායින්පත් තියෙනවා 2023. එතකොට මේ ගමන ඔයාට අහනකොට ප්‍රසාන්ති තේරෙනවා ඇති. ඔව් ඒක ඇත්තටම ගමනක්. ඒ කියන්නේ ලොකු ප්‍රැක්ටිස් එකක් සහ හරිම ලොකු හික්මීමක් ඉවසීමක් තමන් එතනට එනකන් අන්න සතත අභ්‍යාසයක් තිබිය යුතුයි කියන එක. ඉතින් එතකොට මේ අවුරුදු 23ක් පුරාවේ දැන් රංගාභිෂේක 7 මම දැන් ඒක ටික කියපු නිසා මම මේකත් අඩ් කරන්නම්. රංගාභිෂේක 8 මේ අවුරුද්දේ සැප්තැම්බර් 12 බන්ජිල් ප්ලේස් එකේ අපි දැන් පුහුණුවීම් කරගෙන යනවා රංගාභිෂේක 8 සඳහා. ඉතින් අවුරුදු 23යි ෂෝස් 8යි. එතනින් එහාට මම හිතන්නේ මම මොකද කියන්න ඕනේ නැහැ කියලා. අවුරුදු 23ට ෂෝස් 23ක් කළේ නැහැ. හැබැයි හොඳම ඒවා 8ක් කළා. ඉතින් ඒක බොහොම වගකීමෙන් සතුටෙන් කියන්න පුළුවන් දෙයක්. හොඳම දේ එන්න, හොඳම දේ කරන්න, හොඳම අය බිහි වෙලා තියෙන්නේ එකපාරට නෙමෙයි. බොහොම කාලයක් අරගෙන. ඉතින් ඒ වගේ කාලයක් අරගෙන අපේ රංගනය, අපේ නර්තනය, අපේ සංස්කෘතිය අපි අතරට ගෙනාපු හරිම අපූර්ව යුවලක් තමයි රංගන සහ උදුම්බරා කියන්නේ. ඔබ සඳහන් කරා දැන් රංගාභිෂේක 8 නුදුරු කාලදේව බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙද්දි 7ක් තිබිලා තියෙනවා. ඒවල අනිවාර්යෙන් විශේෂයක් තිබුණා කියලා නොඅනුමානයි මට. එතකොට මොන වගේ විශේෂයක්ද මේ රංගාභිෂේකයේදී ඔබලා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒතර රංගාභිෂේක 8ට එන්න කලින් මම පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මොකද මෙහි නර්තන පන්ති තියෙනකොට බෙරත් එක්ක මුලින්ම පටන් ගත්තේ අපි. බෙර ගහලා ලංකාවේ විදිහට මම බෙර ගහලා තමයි නටුම් පටන් ගත්තේ. දැන් ඉතින් කොට සාමාන්‍ය පන්ති කීපයක් තියෙනවා. දැන් බෙරත් එක්ක එක විශේෂ දෙයක්. මොකද අපේ දේ අපිට දැනෙන්න උගන්වන්නේ අපේ බෙරත් එක්ක. බෙර හඬත් එක්ක තමයි අපි දේවල් කරන්නේ. එතකොට ඕගොල්ලන්ට මේ අපි හැමදාම කරේ ඉතින් බෙරත් එක්ක තමයි අපි ඉගැන්නුවේ. ඉතින් දරංගා අපි හැමදාම අපේ ප්‍රසංග වලින් අපි කරේ අපේ දේත් එක්ක අපි යම් යම් පරිේශනාත්මක දේවල් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ 8 වෙනි එකත් අපි යම් යම් පරිේශනාත්මක අංග ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා ප්‍රේක්ෂකයන්ට. ඉතින් ඒ මොනවද කියන එක මම දැන් කියන්නේ නැහැ. මොකද සම්ප්‍රදාය විතරක් නෙමෙයි සම්ප්‍රදායත් එක්ක මුසු වෙච්ච අපේ තාලත් එක්ක වෙන ස්ටයිල්ස් එක මුසු කරලා නිර්මාණ අපි එකතු කරලා තියෙනවා. ඒක බලන්න එන්න මම ආරාධනා කරන කලාකාමියෝ ඔබ සමට සැප්තැම්බර් 12 සවස 6 මාට බන්ජිල් රංගශාලාවට එන්න. ඒක ටිකට් පත් ලබා ගන්න පුළුවන් අපේ මුහුණු පොත Instagram ඒ වගේ සමාජ ජාලාවල දුරකථනත් එක්ක ඒ ටිකට් ලින්ක් තියෙනවා. ඒවෙන් ටිකට් පත් ලබා ගන්න පුළුවන්. මොන හරි විශේෂ දෙයක් දැනගන්න ඕන අපිට කතා කරන අපේ දුරකථන අංක තියෙනවා. බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඉතින් අපිට කතා කරලා අපි ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න අපේ දේ අපේ කම අපි කවුද කියන එක සහ අපිට මොනවාද අපේ පාරම්පරික නර්තනයත් එක්ක මොනවාද අපිට කරන්න පුළුවන් ලෝකයේ වෙන තියෙන ඩාන්ස් ස්ටයිල්ස් එක්ක. ඉතින් ඒක ඇවිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් අපච්චි කිව්වා වගේ දැන් නර්තනයත් එක්ක බෙර හඬ කොච්චර වෙනස්ද ඒකත් එක්ක දැන් අපිට නටන්න බෑ බෙරයක් නැතුව. දැන් ඇත්තටම කිව්වොත් දැන් හැමෝම මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ගැට බෙරේ වගේම යක් බෙරේ සද්දේ. ඒතර දවුල් බෙරේ සද්දේ, තම්මැට්ටම සද්දේ. ඒ හතරත් එක්ක කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද අපේ ඒ කියන්නේ සංස්කෘතිය දේවල් සහ දැන් මේ රටේ තියෙන වෙස්ටර්න් විදිය පැත්තේ. ඒතර දැන් තම්මැට්ටමෙන් ගොඩාක් වෙන
විදියට පද තියෙනවා බීට්ස් තියෙනවා and ඒකටත් එක්ක මම සම්බන්ධ කරොත් ලටින් ඇමරිකන් ගත්තොත් දැන් එතන ජයිව් ද සම්බා රම්බා සල්සා එතන ගොඩාක් එතනත් ගොඩාක් වෙන විවිධ එතනත් බීට්ස් ගොඩාක් තියෙනවා එතකොට ඒ ලටින් විතර නෙමෙයි බැලේද ජෑස්ද ඒ පැත්තෙන් ගත්තොත් සබරගමු පහතරට ඒව කොහොමද අපි කොහොමද ඒකත් එක්ක කොහොමද එක්ස්පෙරිමන්ට් කරලා ඒක වෙනම විදියක් විදියකට තමයි අපි මෙන්න මේ රංගාභිෂේක 8 වෙනි ප්‍රසංගය කරලා තියෙන්නේ. දැන් ස්ටේජ් එකට ගෙනල්ලා තියෙන්නේ. ඒ හින්දා මටයි මල්ටත් කියන්න තියෙන්නේ අපේත් යාළුවෝ අපේ වයසේ ඉන්න කට්ටියත් ඔක්කොම එන්න අම්මි අප්පච්චිගේ යාළුවොත් ඇත් එක්ක ඔක්කොමලා ඇවිල්ලා මේක බලන්න කියලා ආරාධනා කරනවා. ඔව් මේ දැන් හොඳ වෙලාවක් මේකත් කියන්න මං කියන්නේ මට දැන් මතක් විදියට අපේ 4 දෙනා පවුලක් හැටියට මේ මෙතන රටත් වෙන්න පුළුවන්. හැබැයි මෙල්බර්න් නුවර ඇතුලේ මේ අපි පවුලක් හැටියට ඉන්න එකම නර්තන මේ කණ්ඩායම පවුල. ඒ කියන්නේ අපි මේ අප්පච්චි අම්මි ඉගෙන ගත්ත දේ අපිට දෙන දේ අපි බෙදාගෙන කරන මේ හැමදාම සුමානෙට ගියොත් මේ සුමාන වැඩ ගොඩාක් tie වෙඩින් එකක් නටන්න වෙයි නැත්නම් අවුරුදු උත්සවයක් නටන්න වෙයි. ඒ වගේ හැමදාම අපි ඇක්ටිව් විදියට පවුලක් හැටියට නටන එකම පවුල තමයි අපි මට මතක් වෙන්නේ. ඔව් ඉතින් ඒ කියන්නේ මේ ඉරිදා ගත්තොත් මාකට් වල නටනවා නැත්නම් අවුරුදු උත්සව ශ්‍රී ලංකන් ෆෙස්ටිවල් වල නටනවා වෙඩින් නටනවා ඇඩිලේඩ් යනවා පර්ත් යනවා බ්‍රිස්බේන් යනවා කොච්චරක් දැන් මේ අවුරුදු තමයි මමත් පළවෙනි වතාවට අප්පච්චිත් එක්ක ඇඩිලේඩ් ගියේ වෙඩින් එකක් කරන්න. ඒකෙන් මට තේරුනේ දේ තමයි මේ ඩාන්සින් වලින් කොච්චර අපිට මේ දොරක් ඇරෙනවාද. ඒ කියන්නේ අපිට මේ අපි ඉගෙන ගත්තේ මේ දේ අපිට කොච්චර කට්ටියට බෙදන්න පුළුවන්ද කියලා. මේ රටේ වෙන්න පුළුවන් නැත්නම් ඉන්ටර්නැෂනල් වෙන්න පුළුවන්. and අපි සෝෂල් මීඩියා වල ගත්තොත් කොච්චර කට්ටිය අපිව බලලා ඇතිද අපේ ඒ කියන්නේ විනෝදයක් ගන්නවා ඇතිද දකින්න දේ වලින් ඒ ඔක්කොම කියනකොට තේරෙන දේ තමයි ඉතින් අපි ගොඩාක් මේ lucky grateful අපි දැන් මෙහෙම රටක ඉන්න එකේ හැබැයි අපිට අපේ ලංකාවේ දේ බෙදන්න පුළුවන් විදියට කරන්න පුළුවන් විදියට ඉතින් අම්මි අප්පච්චි ගොඩාක් අපි මේ ගෞරවයෙන් පින් කියලා තමයි ඉතින් කියන්න තියෙන එකට මේ ස්තුතියි කියලා වැඩක් නැහැ පින් තමයි ගොඩාක් ඉතින් ඒකෙන් ඉගෙන ගත්ත දේ අපිට කොච්චර කට්ටියට බෙදන්න පුළුවන්ද කියලා එක තමයි මේ මට අකිරා ඉතින් ගොඩාක් මතක් වෙන අපි නටනකොට. ඔව් ඉතින් ඒ කියන්නේ අපේ මේ පොඩි කට්ටිය නැත්නම් ඩාන්සින් කියන්නේ නිකන් ඒජ් එකක් නැති දෙයක්. ඒ කියන්නේ ඒක හැමදාම වෙනස් වෙන දෙයක් as well. ඒ කියන්නේ අපේ කොන්සර්ට් වල ගත්තොත් අපි අපේ ට්‍රැඩිෂනල් ඉගෙන ගත්ත දේත් එක්කම අපි ෆියුෂන් ගන්න පුළුවන් ක්‍රියේටිව් ගන්න පුළුවන් අපි වෙනස් ඔක්කොම ස්ටයිල්ස් අපි ඉගෙන ගත්ත ඒවත් එක්ක ඔක්කොම බ්ලෙන්ඩ් එකක් විදියට තමයි අපි දෙන්නේ ස්ටේජ් එකේ මේ ඔඩියන්ස් එකට නැත්නම් මේ I think ඒක වෙලාවක් ලෝකෙ වෙනස් වෙනවා වගේ තමයි ඉතින් ඩාන්සින් උත් වෙනස් වෙන විදිය. හැබැයි අපි අපේ රූට්ස් අමතක කරන්නේ නැති විදියට තමයි අපි ඒක පෙන්වන්නේ. කියන්නේ අපේ ට්‍රැඩිෂනල් බේස් එකත් එක්ක මේ අයිටම් ට්‍රැඩිෂනල් විදියට බෙරත් එක්ක කරලා ඊට පස්සේ මේ වෙනම ස්ටයිල්ත් එක්ක තමයි අපි ගේන්නේ. ඉතින් ඒ වෙනස් විදියට තමයි ඒක ඉතින් බලන්න එන්න කියලා තමයි ඉතින් අපි ආරාධනා කරන්නේ කට්ටියටම. මේ වයස් සීමාව ගැන කතා කරනකොට දැන් රංගාභිෂේකට ඇතුලේ ෂෝ එකේ ඉතින් ගත්තොත් අවුරුදු 3 දරුවගේ ඉඳලා මම හිතන්නේ අවුරුදු 40 ගණන් වල අම්මලා වැඩි වෙනකන් මේකේ perform කරනවා. ඊළඟට මගේ ගෙදර ක්ලාස් එක කියන්නේ ක්ලාසස් ගත්තොත් අර අවුරුදු 3 ඉඳන් ඒ තමයි මට ඉන්න ඉතාලම අපේ ලාබාලම සමාජිකාව. එතකොට වැඩිහිටියම අපේ ස්ටුඩන්ට් ගත්තොත් වයස අවුරුදු 74යි. 74යි. අවුරුදු ආසයි මට ඒක අහද්දී කොච්චර ආසාවක් එතකොට වයස 74 දී මේකට එන්නේ ඒ තමන්ට අහිමි වෙච්ච තමන් ඉස්සර කරපු දැන් ඒ අවුරුදු 50කට ඉස්සෙල්ලා උදුම්බරා මේක කරේ මම කියලා තමයි ආවේ. ඒක unbelievable. එතකොට එයාට තියෙන ස්ටැමිනා, එයා නටන විදිය, එයාට අර ටික මතක් වෙන විදිය, ඒ මැන්ඩිය හිතා ගන්නවත් බෑ. ඉතින් මට කියනවා ෂෝ වල නටන්න බෑ. හැබැයි මම ගෞරවයෙන් මතක් කරනවා මම ඇත්තටම ප්‍රේක්ෂක බලන් ඉන්න හැමෝටම කියන්නේ. වයස අවුරුදු 74යි මගේ අපේ පන්තියේ ඕල්ඩස්ම ස්ටුඩන්ට්. ඉතින් ඒක විතරක් ඕගොල්ලෝ හිතට ගන්න මේකට වයස් සීමාවක් නැහැ කියන්නේ එච්චරයි. තමන්ගේ හිතේ ශක්තිය සහ ගතේ යම්කිසි ශක්තියක් තියෙනවා නම් යම්කිසි ඒ හොඳටම ඇති.
මට අවසන් වශයෙන් ඔබ දෙපළගෙන් මෙහෙම අහන්න හිතෙනවා. මේ දැන් නවීන කාලේ අලුත් ජෙනරේෂන් ඉන්නේ. කිසිම දෙයක් විද්‍යාත්මකව ප්‍රූෆ් එකක් නැතුව පිළිගන්න කැමති නැහැ. අපි අහුවොත් නර්තනය අපේ සංස්කෘතිය අපේ කමත් එක්ක තියෙන විද්‍යාත්මක බැඳීම මොකක්ද කියලා. ඔබතුමාගේ මම අහුවොත්. මං එකට පැති දෙකකින් උත්තර දෙකක් දෙන්න. මොකද මේක මේ වැඩි දේවල් කතා කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. මම ඔබ අහපු ප්‍රශ්නෙට සුළුවේ මම උත්තරයක් දෙන්න. එකක් තමයි රාවණා රජතුමා අහස් යානයක් පදිනවා. ඒතර ඒ අහස් යානය පදින්නේ කොහොමද? නවීන තාක්ෂණිකයේ මේ ඉන්ධන නැතුව කොහොමද කරන්නේ? ඒතර මම මේ ප්‍රශ්නාර්ථය මම එහෙමම එතන තියෙනවා. දෙවැනි එක තමයි අපේ වාරි කර්මාන්තය. මම උදාහරණ දෙකක් කියන්න. මේක ගොඩක් ඉතිහාසය ගැන දන්නවා. යෝධ ඇල කිලෝමීටර ගානකට යොදුන් 16කට අඟල ගානේ තමයි බහින්නේ මේක. එතකොට නවීන තියෙන මේකද ඉංජිනේරින් කරන කෙනෙක් ඉන්නේ මෙතන. ඒ ටූල්ස් නැතුව අපේ ආදි මුතුන් මිත්තෝ කොහොමද ඒ දේවල් කරේ? මේ ළඟකදී මේ කත්නෝරුවේ හමුදුරාගේ බණට ගියාමත් ඔය ගැන සඳහන් කරා මට හරිම මතකයි. හරිද? සහ ඊට අමතරව අපි ඔක්කොම දන්න සීගිරිය. හරිද? පොළවේ තියෙන භූගත ජලය කොහොමද මෝටර් එකක් නැතුව උඩට අරගෙන ගියේ? ඉතින් එවැනි තාක්ෂණයක් තිබ ජාතියක් අපි. එතකොට මම එනම් ඔබ අහපු ප්‍රශ්නෙට නර්තනයේ මොනවාද තියෙන විද්‍යාත්මක දෙයක් ඔප්පු කරන් තියනවාද කියලා. මම මෙහෙම කියන්න. නර්තනයේ අපේ නර්තනයේ ගණිතයේ තියෙනවා. සුළු ගණිතය, ජ්‍යාමිතිය තියෙනවා. හරිද? උදාහරණයකට මම කියන්නම්. අපි මේ අත ගත්තොත් අපි මේ අත තියන්නේ මේ කෝණේ අංශක 45ට. ඒතර අපි මේ අත තියන්න පුළුවන් අංශක 90ට තියන්න පුළුවන්, මේ අත අංශක 180ට තියන්න පුළුවන්, මේ අත අංශක 45ට තියන්න පුළුවන්. ඔන්න නර්තනේ තියෙන. අපි මැන්ඩියට ගියත් ඒ ලම්බක රයිට් ඇන්ගල් එක 45 degrees ඇන්ගල් කියන්නේ අපි 45 degrees අපි ඇන්ගල් එකට ඉන්නවා කියන එක. එතකොට නර්තනයේට අපේ ජ්‍යාමිතිය ගණිතය තියෙනවා. ටර්න්ස් ගත්තොත් අංශක ගාන 360ට කරකිනවා, අපි 270 අංශක 270ට කරකිනවා. ওই වගේ දේවල් තියෙනවා. එතකොට ඊට අමතරව අපි ගත්තොත් දැන් තියෙන විශේෂ දේ තමයි ක්වොන්ටම් ෆිසික්ස් කියන එක. ඒතර ක්වොන්ටම් ෆිසික්ස් වලින් තමයි පරමාණු කියන එක ගොඩක් කෑලි 6කට වෙනකන් කඩලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඕක කෑලි 8කට බෙදලා තිනවා. අවුරුදු 2500කට කලින්. හරිද? එතකොට ඒ ක්වොන්ටම් ෆිසික්ස් වලින් ප්‍රූව් කරලා තියෙන්නේ මොකද්ද? මේ ලෝකේ කිසිම දෙයක් ස්ථානීය නැහැ. අටලෝ මදහ විද්‍යාව සහ ස්ථානීය නැහැ, කොන්ස්ටන්ට් ට්‍රවල් කරනවා. එතකොට නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා කොහොමද මේ අවුරුදු 2500 කට බුදුරජාණන් වහන්සේ කියන එක්කෙනෙක් කොහොමද මේ දේ හොයාගත්තේ කියන එක. එතකොට අපි ගත්තොත් ක්වොන්ටම් ෆිසික්ස් වලින් අපේ ශක්ති පුංජයක්, එනර්ජි පාටිකල් එකක්. අපි මරුණාම අපේ ප්‍රාණය මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප මෙහි තියලා අපේ විඥානයත් එක්ක ප්‍රාණයත් එක්ක අපි හින්දු භාෂාවෙන් ගත්තොත් ප්‍රාණයත් එක්ක අපි ට්‍රැවල් කරනවා, සංසාරේ ගමන් කරනවා. ඒතර ඒ ගමන් කරන් කොහමද ඒ ශක්තියත් එක්ක? ඒතර අපේ නර්තනයේ තියෙන ශක්තියක් අපි ගත්තොත් අපේ මැන්ඩිය, අපේ දාගැබ, ඕගොල්ලෝ අහලා තියෙනවා පිරමීඩය. පිරමීඩය කියන්නේ එනර්ජි සෙන්ටර් එක. අපේ මැන්ඩිය ගත්තොත් ඇවිල්ලා පිරමීඩයක් වගේ බොහොම ශක්ති කේන්ද්‍රස්ථානයක තියෙන බොහොම එනර්ජිටික් ස්ටාන්ස් එකක් තමයි අපේ මැන්ඩිය කියන්නේ. ඒ එක පැත්තක්. තව පැත්තෙන් අපි ගත්තොත් පහතරට ගත්තොත් ශාන්ති කර්ම කිලෝ ඔයා අහලා තියෙනවා. වෙච්ච දෙයක් තමයි පහන් මඩු, දෙවල් මඩු, ගම් මඩු කරන්න බැයිද කියලා අහන්න පුළුවන්. පුළුවන් නෑ මේ මෙහි ශිල්පීන් හොඳ ශිල්පීන් ඉන්නවා, දක්ෂ ශිල්පීන් ඇවිල්ලා ඉන්නවා. ඒවා කරන්න. ඒවෙන් මොකද්ද කරේ? අපි මේ අර කිව්වාගේ අටලෝ දහමට අපේ මේ මානසික දේවල් ප්‍රශ්න එනකොට අර කුණාටුව වගේ ජීවිතයේ ප්‍රශ්න එනකොට මිනිස්සු බොහොම එනර්ජි එක පල්ලෙහාට වැටෙනවා. අපි ගත්තොත් අපේ හැමෝගෙම තියෙන මැග්නටික් අවුර එකක්. ශක්ති බුදුරජාණන් වහන්සේක තමයි මේකේ අවුර එක විශේෂයෙන්ම තිබුණේ. එතකොට ඒ අවුර එකේ හැමතිස්සෙම හොඳට තියෙන්නේ ප්‍රශ්න එනකොට ජීවිතේ කුණාට එනකොට ඒ අවුර එක ඔක්කොම වෙනස් වෙනවා. එනර්ජි එක වෙනස් වෙනවා. එතකොට දේවල් වලට බය වෙනවා. කලු කුමාර දිස්ත්‍රිය කියයි, අරක කියයි, මේක කියයි, මිනිස්සු බය වෙනවා දේවල් දැක්කාම. එතකොට ඒ දේවල් නැති කරන්න මොනවද කරේ? පහතරට බෙරේ විශේෂයෙන්ම ශාන්ති කර්ම වලින්, කවි ගායනා වලින් ඒ විදියට ඝන පිහිටෝලා කවි ගායනා කරනකොට ශබ්ද තරංග, මම ශබ්දය ගැන කතා කරොත් පිරිත තරංග ශක්තිමත් දෙයක් මේ ලෝකේ මේ විශ්වයේ නැහැ පිරිත කියලා. එතකොට ඒ වගේ දේවල් එක්ක කවි ගායනා කරනකොට අර ආතුරය කියන එක්කෙනාගේ මනස සංසුන් වෙලා, මනස ෆ්‍රීකවන්සි අපි ගත්තොත් ඕල්වේස් ගත්තොත් මේ ෆ්‍රීකවන්සිත් එක්ක තමයි ජීවත් වෙන්නේ.
තව දීප් කතා කරනවා නම් අපේ ජීවිතය ගත්තොත් දේවල් ලබා ගන්න එනර්ජි ෆ්‍රීකවන්සිස් කියලා අපි තියෙනවා. එතකොට ඒ ෆ්‍රීකවන්සි ඒ ටියුන් කරපුවාම ඒ ආතුරය අපේ ගායනා බෙරසද්දෙත් එක්ක ඒ වටපිටාවත් එක්ක සුවපත් වෙනවා. එතකොට ඔන්න ඔය වගේ විද්‍යාත්මක පසුබිමක් ඕනතරම් පර්යේෂණ කරලා තිනවා. අපේ පහතරට වලින් මොකද්ද වෙන්නේ? කොහොමද වෙන්නේ කියන එක මම කර බොහොම සරල විදිහට දේවල් තමයි එකතු වෙලා තමයි ওই විද්‍යාව සම්බන්ධ වෙන්නේ. බොහොම ගැඹුරු විෂයක් මේ වගේ සුළු වෙලාවකින් ඒ දේ කතා කරන්න අමාරුයි. අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි මේ වගේ ගැඹුරු විෂය පද්ධතියක් මේ වගේ සුළු වෙලාවකදී මේ තරම් මට්ටමකින් හෝ අපේ බලන් ඉන්න අයට අපේ සංස්කෘතිය අපේ කම ගැන කියලා දුන්නට. ඉතින් මං ඇවිල්ලා ඉන්නේ කලා පවුලක් ගාවට. කොහොමද මං කලා පවුලක් ගාවට ඇවිල්ලා මේ බෙර මේව දකිද්දි බෙර තම්මැට්ටන් තාලම්පට මේව දකිද්දි නංගි කිව්වා වගේ අර බෙර සත්‍ය ඇහෙද්දි අපේ ඇඟේ ඇතුලේ තියෙන රිද්මය මට නොදැනීම මේ බෙරවලට මට බෙරපදයක් අහන්න ඕනි කියලා හිතෙනවා. ඉතින් මං කොහොමද කලා පවුලක් එක්ක ඉඳිද්දී එහෙම බෙරපදයක් අහන්න නැතුව යන්නේ. ඉතින් බොහොම ස්තුතියි අද සන්නස අපිත් එක්ක එකතු වුණාට කියලා සම්පූර්ණ ගමම අපි සියලු දෙනාම අපේ නර්තන කණ්ඩායම වෙනුවෙන් අපේ මේ සන්නස ඩිජිටල් වැඩසටහනට අපිව මේ සම්බන්ධ කර ගැනීම ගැන ඉතාම කෘතඥ වෙනවා. ඒ වගේම ඔබට බොහොමත්ම ස්තුතියි අපිට මේ අවස්ථාව ලැබුණාට. ඒ වගේම ඔබලාගේ සීල කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉදිරිය ජයම්ම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඒ වචන පෙළට. අපි වෙනුවෙන් අපිව බලන් ඉන්න කට්ටිය වෙනුවෙන් බෙරපදයක් වාදන කරනවා අපි සමුදෙමු. 1 2 1 2 3 1 2 3